හරි. එතකොට මේ අද මම මේ කරන සෙෂන් එක මම කරන්නේ මුලින් කියන්නේ මූලිකවම මේ සෙෂන් එක පදනම් වෙලා තියෙන්නේ දැන් අර අලුතෙන් අනවුන්ස් කරලා තියෙන RCIP සෙෂන් එක RCIP ප්‍රෝග්‍රෑම් එක rural community immigration pilot program එකෙන් මේ කොටස් කියන්නේ ප්‍රදේශ 14කට මේ ප්‍රෝග්‍රෑම් එක අනවුන්ස් කරලා තියෙනවා. ඉතින් ඒකෙන් එක ප්‍රදේශයක් තමයි පීසිලියාඩ් කියන රීජන් එක. ඉතින් මම දැනට ජීවත් වෙන්නේ පීසිලියාඩ් රීජන් එකත් එක්ක තියෙන Northern BC කියන රීජන් එක. ඒ කියන්නේ පීසිලියාඩ් කියන එක Northern BC වල එක කොටසක්. එතකොට ඒ නිසා මට සාමාන්‍යයෙන් පීසිලියාඩ් ගැන මම දැන් මෙහෙට ඇවිල්ලා 2000 මම ආවේ මුලින්මත් ප්‍රින්ස් ජෝර්ජ් වලට. ඒ කියන්නේ Northern BC වලට. එතකොට දැන් මම ඇවිල්ලත් අවුරුදු 4කට කිට්ටු වෙනවා. ඉතින් අවුරුදු 4ක් තිස්සේ මගේ මම ගත්තු අත්දැකීම් සහ මෙහි ජීවත් වෙන විදිය සහ මගේ අත්දැකීම් ෂෙයා කරගන්න තමයි මේ සෙෂන් එක තියන්නේ. එතකොට මගේ මේ සම්පූර්ණ සෙෂන් එක මගේ පුද්ගලික අත්දැකීම් එක්ක තමයි යන්නේ. සහ අවසානයේදී මම පෞද්ගලිකව කරන ආයතනයක් තියෙනවා. ඉතින් ඒ ආයතනයේ හරහා ලබා දෙන සේවාවනුත් ඔයගලන්ට මට දැනුම් දෙන්න පුළුවන්. හැබැයි මේ මූලික කොටස ගොඩක්ම යන්නේ කතා කරන්නේ අපි මේ මගේ පෞද්ගලික අත්දැකීම්. එතකොට මම රැකියාව කරන්නේ මේ Northern BC වලම තියෙන මේ indigenous led organisation එකක් Positive Living North කියලා. එතකොට ඒකේ branch එකකුත් තියෙනවා මේ පීසිලියාඩ් region එකේ. ඒ නිසා මම නිතර පීසිලියාඩ් region එකට නිතර යන නිසා මම එහි වැඩ කරන නිසා මගේ ජීවන අත්දැකීම් තමයි මෙතෙන්දී මම බෙදා ගන්න උත්සාහ කරන්නේ. එතකොට මේක සමහර වෙලාවට මම අත්දැකපු නැති දේවලුත් මේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන්න පුළුවන්. කියන්නේ මේ කොටස් තියෙන්න පුළුවන්. ඒක තමයි මම ඩිස්ක්ලේම් එකක් දාලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම Northern BC ගැන මම නොදන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා මේ මට හම්බෙච්ච නැති opportunities challenges ගොඩක් තියෙන්න පුළුවන්. ඒ හින්දා ඒ ගැනත් ඒ කියන්නේ මම හැමදේම දන්නවා කියලා මම මෙතෙන්දි කියන්නේ නැහැ. හරි. අපි එහෙනම් මුලින්ම පටන් ගමු මේ rural community immigration pilot එක ගැන. එතකොට මේ rural community immigration pilot එක RCIP කියලා තමයි අපි කියන්නේ. මේක federal immigration program එකක්. එතකොට මේක ගොඩක්ම මේ පාවිච්චි කරලා කියන්නේ මේක ඉදිරි මේ යොමු කරලා තියෙන්නේ මේ සාමාන්‍යයෙන් ජනගහනය අඩු සහ මේ සේවාවන් අඩු ප්‍රදේශවල ඒ වගේම කියන්නේ ලේබර් ෂෝටේජ් එකක් තියෙන ප්‍රදේශවල වැඩිපුර මිනිස්සු ඒ පැතිවල පදිංචි කරවලා ඒ පැති ඉකොනොමිකලි ඩිවලොප් කරන්න තමයි මේ ප්‍රෝග්‍රෑම් එකෙන් උත්සාහ කරන්නේ. එතකොට මේ දැනට මේ ප්‍රෝග්‍රෑම් එක යටතේ ඒරියාස් 14ක් තියෙනවා. ඒ ඒරියාස් 14ට පීසිලියාඩ් කියන රීජන් එකත් අයිති වෙනවා. එතකොට මේක ඇත්තටම employer driven program එකක්. එතකොට අනිවාර්යයෙන්ම මේකට job offer එකක් ඕනේ. ඒකෙත් designated employer කෙනෙක් අවශ්‍ය වෙනවා ඒ අදාළ community එකේ. එතකොට තාම මම හිතන්නේ පීසිලියාඩ් රීජන් එකේ NOC codes occupation list එක publish කරලා තියෙනවා. හැබැයි employer list එක publish කරලා නැහැ. ඒක මම හිතන්නේ ළඟදිම ඒගොල්ලෝ publish කරાવી. දැනට ඒගොල්ලෝ occupation list එක විතරයි announce කරලා තියෙන්නේ. ඉතින් ඒකේ අනිවාර්යයෙන්ම මේ හරහා ඔයගොල්ලෝ PR එකක් ගන්න බලනවා නම් PR එක ගන්න උත්සාහ කරනවා නම් අනිවාර්යයෙන් මේ අදාළ designated employer ගෙන් job offer එකක් තියෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම 30 hour permanent job position එකක් වෙන්න ඕනේ. ඒ වගේම අනිවාර්යෙන් මේ තමන්ට හම්බෙන job offer එකට අදාළව අවුරුද්දක relevant work experience තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මෑතක උපාධියක් ගත්තු කොලේජ් එකකින් හෝ යුනිවර්සිටි එකකින් උපාධියක් ගත්තු graduate කෙනෙක් වෙන්න ඕනේ. ඒතර language test එකත් මේකට බලපානවා. එතෙන්දී tier level එක අනුව language එකේ ගන්න ඕනේ CLB level එක තීරණය වෙනවා. tier එක වැඩි නම් ඒ කියන්නේ CLB level එක 6 වගේ යන්නේ. TA එක අඩු 2 3 වෙනකොට CLB level එක
4 වගේ දේවල් මේකට අයිති වෙනවා ලැන්ග්වේජ් ටෙස්ට් එක සම්බන්ධයෙන්. ඒක ඔකියුපේෂන් එක අනුව වෙනස් වෙනවා. ඒ වගේම එඩියුකේෂනල් ක්‍රෙඩෙන්ෂල් ගත්තොත් ගොඩක් වෙලාවට කැනේඩියන් එඩියුකේෂන් තියෙනවා නම් වඩා හොඳයි. එහෙම නැති යටත් ගන්න පුළුවන්. ඒ වගේම ECA වගේ දේවල් අර මේ early childhood educator වගේ යනවා නම් මේ ඊට අදාළ සර්ටිෆිකේට්ස් අවශ්‍ය වෙනවා. ඊළඟට මේ ප්‍රදේශයේ සෙටල් වෙන්න තමන්ගේ ෆැමිලි එකත් එක්ක සෙටල් වෙන්න proof of settlement funds පෙන්වන්න ඕනේ. මේ ප්‍රෝග්‍රෑම් එක යටතේ PR එකට ඇප්ලයි කරනවා නම්. ඉතින් ඕවා තමයි මූලික කරුණු. මම මෙතනින් එහාට ප්‍රෝග්‍රෑම් එක ගැන වැඩි කතා කරන්නේ නැහැ. මොකද මේක ඉමිග්‍රේෂන් සෙෂන් එකක් නෙවෙයි නිසා මෙතෙන්දි මේ සෙෂන් එක මූලිකවම lived experience වලින් යන සෙෂන් එකක් නිසා මම ඊට වඩා මේ ගැන කතා කරන්නේ නැහැ. ඔයගලන්ට වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් මේ සම්බන්ධයෙන් ඕන තරම් කියන්නේ කැනේඩියන් වෙබ්සයිට් එකේ IRCC වෙබ්සයිට් එකේ තියෙනවා. ඒකෙන් ඔයගලන්ට තොරතුරු ගන්න පුළුවන්. හරි ඊළඟ ස්ලයිඩ් එක ගත්තොත් තුන්වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේන්නේ මම හිතන්නේ මේ මැප් එක. එතකොට මේ මැප් මේක තමයි Northern BC වල මේකේ මම ඉන්නේ Prince George වල. ඒක ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පල්ලෙහායින් Fort St James Vanderhoof ළඟ තමයි Prince George තියෙන්නේ. ඒතර මම පදිංචි වෙලා ඉන්නේ Prince George වල. මම යුනිවර්සිටි ගියෙත් Prince George වල තියෙන University of Northern British Columbia වලට. එතකොට Prince George තමයි මේ Northern BC කියන region එකේ capital එක. ඒ කියන්නේ දැන් BC කියන province එක ගොඩක් ලොකු province එකක්. එතකොට ඒකේ north BC එක තමයි Northern BC කියලා කියන්නේ north පැත්ත lower mainland northern එහෙම Victoria Island එහෙම කොටස් තියෙනවානේ BC වල. ඒතර Northern BC capital එක තමයි Prince George වෙන්නේ. ඒතර Northern BC එකේ regions තුනක් තියෙනවා. Northern Interior කියලා තියෙනවා. ඊළඟට North East කියලා තියෙනවා. North West කියලා තියෙනවා. Northern Interior එකට අහු වෙන්නේ Prince George, Fort St James, Vanderhoof, Cornell කියන මෙන්න මේ කොටස් ටික. එතකොට North West කියලා කියන්නේ පොඩක් වෙස්ට් පැත්තට බර වෙන්න බටහිර පැත්තට බර වෙන්න. ඒතකොට බටහිර පැත්තට බර වෙලා තියෙන්නේ ගොඩක් north west එකේ තියෙන Smithers, Terrace, Prince Rupert වගේ නගර. ඊළඟට තව කොටසක් තියෙනවා north east කියලා. north east කොටසට තමයි මේ Peasliard region එක අයිති වෙන්නේ. මේ north east එකේ map එක තමයි ඔයගලන්ට පේන්නේ. ඒතකොට north east එකේ නගර කීපයක් තියෙනවා. එකකින් ප්‍රධානම නගරය තමයි Fort St John. ඊට අමතරව Dawson Creek, Chetwynd, Fort Nelson වගේ අනිත් තව නගර කීපයක්ම north east region එකට අදාළ වෙනවා. එතකොට ඔහොම තමයි northern BC වල north east එකේ cities ස්ථානගත වෙලා තියෙන්නේ. හරි ඊළඟ ස්ලයිඩ් එකේ ගත්තොත් මම නිකන් rough idea එකක් දෙන්නම් කොහොමද population එක තියෙන්නේ කියලා මේ Peasliard region එකේ. මේකට Peasliard district කියලාත් කියනවා. මොකද north east එකේ තියෙන ඒ සම්පූර්ණ district එකේ නගර කීපයක්ම තියෙනවා. ඉන් ප්‍රධාන නගර 4ක් දකින්න පුළුවන්. එතකොට මේ ප්‍රධාන නගර 4 එකක් තමයි Dawson Creek. එතකොට Dawson Creek වල 12978ක් ඉන්නවා 2024 වෙනකොට. මේ ජන සංඛ්‍යා ලේඛන අනුව 2024 වෙනකොට ඉන්න population එක තමයි මේ තින්නේ. එතකොට Dawson Creek වල 12000 විතර ඉන්නවා. Fort St John තමයි main city එක Peasliard region එකේ. එතකොට Fort St John වල 20155ක් ඉන්නවා ගිය අවුරුද්ද වෙනකොට. ඊළඟට Chetwynd වල 2635යි, Fort Nelson වල 3370යි. ඔය තමයි ප්‍රධාන cities වෙන්නේ. ප්‍රධාන cities වල ඉන්න residents ලා ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. එතකොට බැලුමට පේනවා ඔයගලන්ට මේ cities වල ඉන්න population එක හරිම අඩුයි. ඉතින් ඒ නිසා තමයි මේ PR එක දීලා PR එක ගන්න මෙහෙම පාත් එකක් හදලා මේ පැතිවල population එක වැඩි කරලා මේවා economically develop කිරීම තමයි මේ PR program එකේ goal එක. එතකොට Fort St John සහ Dawson Creek තමයි ටිකක් වැඩිපුර ජනගහනයක් ඉන්නේ. අනිත් තව අතුරු නගර වගේ කීපයක්ම තියෙනවා. ඒ හැම නගරයකම ඉන්නේ මේ බොහොම අඩු ජනගහනයක්. එතකොට අද මේ session එකේ මම ගොඩක් focus කරන්නේ Fort St John, Dawson Creek කියන නගර
දෙක. මොකද ඒ නගර දෙකේ තමයි වැඩිපුර ජනගහනයක් සහ වැඩිපුර jobs opportunities තියෙන්නේ. වගේම වැඩිපුර services තියෙන්නේ. හැබැයි අනිත් නගරවලත් යම් යම් ප්‍රමාණවලින් තියෙනවා. හැබැයි ජනගහනය අඩු නිසා ඒ services එහෙමත් ගොඩක් අඩුයි. එතකොට මේ පීසිලියාඩ් RCIP එකේ මේ කවර් කරන මේ නගර කීපයක්ම තියෙනවා. මේ ප්‍රධාන නගර හතරට අමතරව ෆෝර්ට් සෙන්ට් ජෝන්, ඩෝසන් ක්‍රීක්, චෙට්වින්ඩ්, ෆෝර්ට් නෙල්සන් වලට අමතරව තව තම්බල් රිච්, ටෙයිලර්, පූච්කූප්, හඩ්සන්ස් හෝප්, ෆෝර්ට් වගේ තවත් සරවුන්ඩිං රූරල් ඒරියාස් ගණනාවක්ම මේ රීජන් එකේ මේ ප්‍රෝග්‍රෑම් එකට අයිති වෙනවා. එතකොට මුලින් ගත්තොත් මේ සිටි එකේ එන්වයරන්මන්ට් එක සහ නේබර්හුඩ්ස් පැත්ත ගැන අපි අවධානය යොමු කරොත් මේ ඇත්තටම කියන්න පුළුවන් මේ කොටස හරිම සේෆ් කමියුනිටිස් ඉන්න. මොකද ගොඩක් මිනිස්සු අඩු නිසා එහෙම ලොකුවට ක්‍රයිම්ස් එහෙම මුකුත් නැහැ. මම එහෙම ලොකුවට මට දැනගන්න ලැබිලා නැහැ එහෙම ක්‍රිමිනල් ක්‍රයිම්ස් රේට් එකක් එහෙම ලොකු ක්‍රයිම් රේට් එකක් තියනවා කියලා. මොකද හරිම සේෆ් කමියුනිටි එකක් තියෙන. බොහොම පොඩි කමියුනිටිස් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ෆ්‍රෙන්ඩ්ලි නේබර්හුඩ් එකක් තියෙනවා. ගොඩක් නිව් කමර්ස්ලා එනවා. මොකද මේ දැන් මේ වෙනකොට මේ මෑත කාලීනව ඒ කියන්නේ දැන් කොවිඩ් වලින් පස්සේ වගේ ගොඩක් කැනඩාවට ගොඩක් මිනිස්සු ආපු නිසා ඉමිග්‍රන්ට්ස්ලා ආපු නිසා මේ පැතිවලටත් ඉමිග්‍රන්ට්ස්ලා ඇවිල්ලා ඉන්නවා. මොකද මේ මෙහෙත් ෆෝර්ට් සෙන්ට් ජෝන්, ඩෝසන් ක්‍රීක් ඔය හැම නගරයකම තියෙනවා නොදර්න් ලයිට්ස් කොලේජ් කියලා කොලේජ් එකක්. ඒතකොට නොදර්න් ලයිට්ස් කොලේජ් එකට ගොඩක් ස්ටුඩන්ට්ස් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මම හිටපු යුනිවර්සිටි ඔෆ් නොදර්න් බ්‍රිටිෂ් කොලම්බියා UNBC එකෙත් කැම්පස් එකක් තියෙනවා ෆෝර්ට් සෙන්ට් ජෝන් වල. ගොඩක්ම නර්සිං ඒ වගේම හෙල්ත් කෙයාර් පැත්තෙන් ගොඩක් මේ ස්ටඩීස් තියෙනවා මේ රීජන් එකේ මේ නෝර්ත් ඊස්ට් වල. ඒ නිසා දැන් ගොඩක් කට්ටිය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා සර්විසස් ගොඩක් එක්ස්පෑන්ඩ් වෙලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම නිව් කමර්ස්ලාට හොඳ පැත්තක් විදියට හඳුනා ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තොත් මේ රීජන් එකේ මේ තියෙන මේ සිටිස් ගොඩක් ඇල්බර්ටා වලට කිට්ටුයි. ඒ නිසාත් ගොඩක් මිනිස්සු වෙනවා. ඒතර විශේෂයෙන් ගත්තොත් උදාහරණයක් විදියට ඩෝසන් ක්‍රීක් ගත්තොත් ඒක ග්‍රෑන්ඩ් පියරේ වලට ඉතාම ළඟයි. ග්‍රෑන්ඩ් පියරේ කියන්නේ ඇල්බර්ටා වල තියෙන BC ඇල්බර්ටා බෝඩර් එකේ තියෙන මේ නගරයක්. එතකොට ග්‍රෑන්ඩ් පියරේ තියෙන ඇල්බර්ටා වල. එතකොට ඩෝසන් ක්‍රීක් ඉඳලා ග්‍රෑන්ඩ් පියරේ වලට පැයක වගේ දුරක් තියෙන්නේ. ඒ නිසා ගොඩක් අය ඇල්බර්ටා වලට ගිහිල්ලා ග්‍රෑන්ඩ් පියරේ වලට ගිහිල්ලා ගොඩක් ඒ බෙනිෆිට්ස් ඇල්බර්ටා බෙනිෆිට්ස් ගන්නවා. මොකද ටැක්ස් එහෙම අඩු නිසා ගොඩක් affordable cheaper rates වලට බඩු ගන්න පුළුවන් නිසා ගොඩක් අය මේ පැත්තට එන්න කැමතියි. මේ පැත්තේ ලොකු මේ පැත්තේ ඉන්න මිනිස්සුන්ගේ එහෙම ඇල්බර්ටාත් එක්ක තියෙන ගනුදෙනු ටිකක් වැඩි. මොකද ඇල්බර්ටා වලට ළඟ හින්දා ඒගොල්ලෝ බෝඩර් එක ෂෙයා කරන හින්දා. ඊළඟට චෙට්වින් නගරය ගත්තොත් ඒක ගොඩක් මං ඉන්න නගරයට කිට්ටුයි ප්‍රින්ස් ජෝර්ජ් වලට. මොකද ප්‍රින්ස් ජෝර්ජ් තමයි නොදර්න් BC කැපිටල් එක. ඉතින් නොදර්න් BC වල තියෙන හැම දෙයක්ම ඕනම දෙයක් ප්‍රින්ස් ජෝර්ජ් වල තියෙනවා. ගොඩක් දැන් PR එකට එහෙම බයෝමෙට්‍රික්ස් දෙන්න ඕනේ නම් ඊළඟට මෙඩිකල් එක කරන්න ඕන නම් මෙඩිකල් එක නම් ෆෝර්ට් සෙන්ට් ජෝන් වලත් කරන්න පුළුවන්. නමුත් කියන්නේ මොහොමත් අර මේ මිනිස්ට්‍රි එකක එහෙම නැත්නම් මොකක් හරි හදිසි අවශ්‍යතාවල ගැන කටයුතු කරන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම මේ ප්‍රින්ස් ජෝර්ජ් වලටත් කියන්නේ ඕනම සර්විස් එකක් ප්‍රින්ස් ජෝර්ජ් වල තියෙන නිසා චෙට්වින් හරිම ළඟයි. පැය 3කින් වගේ ප්‍රින්ස් ජෝර්ජ් වලට එන්න පුළුවන්. ඒ වගේම ග්‍රෑන්ඩ් පියරේ වලට පැය 2කින් වගේ යන්න පුළුවන් චෙට්වින් ඉඳලා. ඉතින් මේ හැම පැත්තටම බොහොම ළඟ පැත්තක් තමයි මේ චෙට්වින්, ඩෝසන් ක්‍රීක් වගේ නගර. ෆෝර්ට් සෙන්ට් ජෝන් ඉඳලත් පැය 2-3ක් ඇතුළත ග්‍රෑන්ඩ් පියරේ වලට යන්න පුළුවන්. ඊළඟට ෆැමිලි ඒරියාස් ගත්තොත් ගොඩක් ඉතින් පොපියුලේෂන් එක ගොඩක් ගැවසෙන්නේ ෆෝර්ට් සෙන්ට් ජෝන්, ඩෝසන් ක්‍රීක්, චෙට්වින් වගේ ඒරියාස් වල තමයි. ඒනුත් ෆෝර්ට් සෙන්ට් ජෝන්, ඩෝසන් ක්‍රීක් ගොඩක් විශේෂයි. පැත්තේ ෆැමිලිස් ගොඩක් ඉන්නවා. මේකේ තියෙන මේ නගරවල තියෙන විශේෂත්වය තමයි ඔයාලට ඕනම සිටි එකේ ඕනම තැනකට මිනිත්තු 5-10ක් ඇතුළත ළඟාවීමේ හැකියාව තියෙනවා. මේ ඕනම සිටි එක මොකද සිටි එක ගොඩක් පොඩි, ඒ වගේම පොපියුලේෂන් එක අඩුයි, ඒ වගේම ඒ හින්දාම ට්‍රැෆික් එහෙම ගොඩක් අඩුයි. ඒ නිසා ඊටාම සුළු කාලයක් ඇතුළත විනාඩි 5-10ක් ඇතුළත සිටි එකේ ඕනම තැනකට යන්න යෑමේ වාසිය තියෙනවා. ඊළඟට කමියුනිටි ඉවෙන්ට්ස් ගත්තොත් ගොඩක් වෙලාවට ෆෙස්ටිවල්ස් එහෙම තියෙනවා. ඒ වගේම මාකට්ස්, ෆැමිලි මාකට්ස් ඒ වගේ ඒවා තියෙනවා.
weekend markets ඒ වගේ multicultural gathering cultural fairs වගේ දේවල් තියෙනවා Fort St John Dawson Creek වගේ නගරවල diverse community එකක් දකින්න පුළුවන් මොකද අර මං කිව්වා වගේ UNBC campus එකක් තියෙනවා ඒ වගේම Northern Lights College එකේ branches තියෙන නිසා diverse community එකක් ඉන්නවා මේ මං කියන මේ Fort St John Dawson Creek කියන නගරවල එතකොට වෙද සම්බන්ධයෙන් සහ නැචරල් ඩිසාස්ටර් සම්බන්ධයෙන් ගත්තොත් ඉතින් මේක ඉතින් තියෙන්නේ මේ ඒරියාස් ඔක්කොම ලොකේට් වෙලා තියෙන්නේ නොදර්න් BC වලනේ. ඉතින් නොදර්න් කියපු ගමන්ම අනිවාර්යෙන් ඉතින් වින්ටර් එක චැලෙන්ජ් එකක් තමයි. මොකද සාමාන්‍යයෙන් වින්ටර් එක දිගයි. වින්ටර් එක සාමාන්‍යයෙන් ඔක්තෝබර් ඉඳලා පටන් ගත්තොත් අප්‍රේල් මුල විතර වෙනකන් ගොඩක් වෙලාවට වින්ටර් එක තියෙනවා මාස 6ක් විතර. ඒ වගේම ලොං වින්ටර් එකත් ඒ කියන්නේ සමහර ටෙම්පරේචර් එකත් ගොඩක් අඩු වෙන්න පුළුවන් -30 වෙන්න පුළුවන් මොකද නෝර්ත් එකේ තියෙන නිසා වින්ඩ් චිල් එක වැඩි එතකොට හුළඟ වැඩි කඳුත් එක්ක තියෙන හින්දා ඒ නිසා කොහොමත් ටෙම්පරේචර් එක -30 හෝ ඊට වැඩි වෙන්න පුළුවන් වින්ඩ් චිල් එකත් එක්ක සමහරලාට -30 පන්නන්නත් පුළුවන් -40 වලට කිට්ටු වෙන්න පුළුවන් ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා එක එක සීසන් අනුව හැම වින්ටර් එකම -40 50 යන්නේ නැහැ සමහර වින්ටර්ස් වල වින්ටර් එක බොහොම නෝමල් වෙනවා සමහර වින්ටර්ස් සමහර සීසන් වල වින්ටර් එක ගොඩක් වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මෙහි වින්ටර් එක බොහොම සාමාන්‍ය දෙයක්. මිනිස්සු ඒක එච්චරම කියන්නේ ලොකුවට චැලෙන්ජ් එකක් විදියට දකින්නේ නැහැ. දැන් වැන්කූවර් වගේ නෙමෙයි. මම ෆෝර්ට් සෙන්ට් ජෝන් වල වින්ටර් එකේ ගොඩක් වෙලාට ෆෝර්ට් සෙන්ට් ජෝන් වලට මම ට්‍රැවල් කරලා තියෙනවා. මම මේ පහුගිය වින්ටර් එකේ දෙසැම්බර් ජනවාරි දෙකේම ෆෝර්ට් සෙන්ට් ජෝන් වල ට්‍රැවල් කරා. එතකොට වින්ටර් එකේ නිසා මම ඩ්‍රයිව් කරේ නැහැ. මේ එයා ට්‍රැවල් එකක් තමයි ගියේ. නමුත් ඒක එහෙම ලොකු ප්‍රශ්නයක් වුණේ මේ එතකොට මම යන එක පාරකත් -25 30 වලට කිට්ටු වෙච්ච මේකක් මේ වෙද එකක් තමයි තිබ්බේ. ඉතින් සීතලයි තමයි. නමුත් ඒකෙන් හොඳට අර ලේයර්ස් 3-4ක් ඇන්දොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක බොහොම මිනිස්සුන්ට මෙහි බොහොම සාමාන්‍ය දෙයක්. වින්ටර් එකේ අර එක්ස්ට්‍රීම් වෙද එකක් කියලා. ඒ කියන්නේ එක්ස්ට්‍රීම් කියලා අපි අඳුනන්නේ -30 වලට වඩා අඩු වුණොත් ටෙම්පරේචර් එක. හැබැයි ඉතින් එක්ස්ට්‍රීම් වුණා කියලා ඉස්කෝල වහන්නෙත් නෑ කැම්පස් වහන්නෙත් නෑ මමත් මෙහි කැම්පස් ගිහින් තියෙනවා -40 වෙලත් අපිට ලෙක්චර්ස් තිබ්බා. ඉතින් කීයටවත් ඒවා නතර කරන්නේ නෑ. සාමාන්‍ය එදිනෙදා ජීවිතේ ගත කරනවා ඒක සාමාන්‍ය දෙයක් හින්දා. ඊළාට වින්ටර් එකට ඉතින් හොඳට ප්‍රිපෙයාර් වෙන්න ඕනේ විශේෂයෙන්ම වාහනයක් තියෙනවා නම් ඉතින් ස්නෝ ටයර්ස් වින්ටර් ටයර්ස් අනිවාර්යෙන් ඕනේ ඒ වගේම හවුස් ගෙදරත් අනිවාර්යෙන්ම වින්ටර් එකට අදාළ කියන්නේ ස්නෝ ඉවත් කරන උපකරණ එහෙම අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ මොකද මේක වින්ටර් ප්‍රිපෙයාර්ඩ්නස් එක ඉතාමත්ම කියන්නේ බොහොම ක්‍රූෂියල් මේ පැත්තේ ජීවත් වෙනවා නම් සමර් එකේ ඉතින් වයිල්ඩ් ෆයර් සමහර වෙලට තියෙන්න පුළුවන් මොකද විශේෂයෙන් ෆෝර්ට් නෙල්සන් වගේ පැතිවල ගොඩක් කැලෑවල් තියෙනවා මොකද නොදර්න් BC කියන්නේ ගොඩාක් නැචරල් රිසෝස් තියෙන පැත්තක් විශේෂයෙන්ම ෆොරෙස්ට්‍රි පැත්තෙන්. ඉතින් ඒ නිසා ෆොරෙස්ට්‍රි තියෙන නිසා ගොඩක් ලොකු කැලෑවල් තියෙන නිසා මේ වයිල්ඩ් ෆයර් අවදානමක් තියෙනවා. නමුත් ඒකට ෆෝර්ට් නෙල්සන් වල තමයි ගිය අවුරුද්දේ වයිල්ඩ් ෆයර් එකක් තිබුණේ. හැබැයි ෆෝර්ට් සෙන්ට් ජෝන් ඩෝසන් ක්‍රීක් චෙට්වින් කියන කිසිම නගරයකට ඒකෙන් ප්‍රශ්නයක් ඇති වුණෙත් නැහැ. කවුරුත් ඉවැකියුවේට් වුණෙත් නැහැ. නමුත් ෆෝර්ට් නෙල්සන් වල කියන්නේ ෆෝර්ට් සෙන්ට් ජෝන් ඉඳලා ෆෝර්ට් නෙල්සන් වලට පැය 5ක වගේ දුරක් තියෙනවා. ඉතින් ෆෝර්ට් නෙල්සන් වල තමයි ඒ ෆයර් එක තිබුණේ. ඒ නිසා ඒගොල්ලන්ව ඉවැකියුවේට් කරාට අනිත් නගර එහෙම ඉවැකියුවේට් කරේ නැහැ. නමුත් ඉතින් සාමාන්‍යයෙන් මේ පැතිවල ඉන්න මිනිස්සු ඒ ගැන අවධානයෙන් ඉන්නේ. වයිල්ඩ් ෆයර් එකක් මේ අවදානම් තත්ත්වයන් තියෙනවා ලොකු සමය එකක්. කියන්නේ සමහර කාලවලදී සමර් සීසන් වලදී. හැබැයි ඒක බොහොම ඒක ඉතින් මම හිතන්නේ BC වලටම සහ මේ කැනඩාවටම බොහොම පොදු දෙයක් වයිල්ඩ් ෆයර්ස් කියන එක. නිසා ඒක ඉතින් ඒක බොහොම සාමාන්‍ය දෙයක් විදිහට තමයි මෙහි දකින්නේ. ඊළඟට housing rental options ගත්තොත් සාමාන්‍යයෙන් මේ ෆෝර්ට් සෙන්ට් ජෝන් ඒරියා එකේ housing rental options බොහොම affordable මේ 1 bedroom apartment එකක් සාමාන්‍යයෙන් $700කට වගේ ගන්න පුළුවන් 2 bedroom apartment එකක් සාමාන්‍යයෙන් $900ක් හෝ ඊට වඩා ඉටින් උඩට කියන්නේ අප්වර්ඩ්ස් ගන්න පුළුවන් 3 bedroom apartment එකක් නම් $1200 අප්වර්ඩ්ස් වගේ ගන්න පුළුවන් මේ විදියට මෙහෙම bedroom apartments නම් ගොඩක් housing rental නම් ගොඩක් අඩුයි කියන්නේ ගොඩක් lower mainland ඒ වගේම Prince George එක ගත්තහමත්
කියන්නේ comparatively ගොඩක් Fort St John Dawson Creek පැතිවල ගොඩක් housing rental ගොඩක් අඩුයි Prince George වලටත් වඩා අඩුයි සාමාන්‍යයෙන් one bedroom apartment එකක් Prince George වල සාමාන්‍යයෙන් 18 වගේ තමයි තියෙන්නේ හැබැයි Fort St John Dawson Creek වල සාමාන්‍යයෙන් 700ට වගේ ගන්න පුළුවන් ඒකෙදි නගරෙන් නගරට වෙනස් වෙනවා නමුත් දැනට generally මේක තමයි කියන්න පුළුවන් සාමාන්‍යයෙන් අනිත් cities වලට වඩා ගොඩක් අඩුයි මේ එහෙම බේස්මන්ට් එකක් හරි එහෙම නැත්නම් අපාර්ට්මන්ට් එකක් හරි හොයාගන්න පුළුවන් Facebook marketplace එකෙන් Craigslist එකෙන් එහෙම නැත්නම් local boards වලින් වගේ Facebook groups වලිනුත් හොයාගන්න පුළුවන් housing rentals ඊළඟට permanent housing වලට යනවා නම් මොකද සමහර වෙලාවට දැන් මෙහි ඉන්න කියන්නේ Fort St John Dawson Creek වල ලංකාවේ ඇත් ඉන්නවා permanentlyම ජීවත් වෙන සමහර අය ඉන්නවා මේ කියන්නේ දැන් ඒගොල්ලෝ PR අරගෙන අවුරුදු 20ක් 30ක් වුණත් ජීවත් වෙන අය Prince George ලත් එහෙම කට්ටිය ඉන්නවා එතකොට අවුරුදු ගාණක් ජීවත් වෙච්ච අය. එතකොට ඒගොල්ලෝ permanent housing වලටත් ගිහිල්ලා තියෙනවා. එතකොට permanent house එකක් සාමාන්‍යයෙන් starting price එක ලක්ෂ 3කින් වගේ ගන්න පුළුවන් අලුත් වර්ගේ කියන්නේ මෑතක හදපු ගෙයක් නම් ටිකක් පරණ ගෙයක් නම් ඊටත් වඩා මේ අඩුවට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් පරණ ගෙයක් නම් සාමාන්‍යයෙන් ලක්ෂ 1.5 විතර ඉඳලා තියෙනවා හැබැයි අලුත් ගෙයක් නම් සාමාන්‍යයෙන් ලක්ෂ 3ත් 5ත් අතර average price එකකට යන්න පුළුවන් 3ත් 4.5ත් 3ත් 5ත් අතර I think Vancouver area එකට වඩා ගත්තොත් 160ක විතර lower cost එකක් තියෙනවා මොකද Vancouver වල මිලියනයකටත් වැඩිනේ ගොඩක් වෙලාවට මේ permanent housing price එක නමුත් මෙහි ඊට වඩා සාපේක්ෂව ගොඩක් අඩුයි. ඉතින් 160ක විතර lower cost එකක් තියෙනවා වැන්කුවර්ත් එක්ක compare කරද්දී. ඊළඟට job opportunities ගත්තොත් මේ north eastern BC එහෙම නැත්නම් මේ Fort St John Peaslia region එක හරිම growing සිටි එකක් ඒක බොහොම මෑතක ඉඳන් තමයි ඒක grow වෙන්න පටන් ගත්තේ ඒ නිසා ඒකේ ගොඩාක් job opportunities දකින්න පුළුවන් ඉතින් මගේ මම වැඩ කරන ආයතනයේ අපිට branch එකක් තියෙනවා අපිට දැනට ඒකේ එක staff එක්කෙනා ඉන්නේ නමුත් ඒ පැත්තේ අපිත් ඇත්තටම අලුත් branch එකක් පටන් ගත්තේ 2023 දී ඒ අලුත් branch එකේ අලුත් ඒ කියන්නේ අපිත් ඒ area එකේ අලුත් branch එකක් පටන් ගත්තේ මේ වගේ ලොකු growing rate එකක් හොඳ මේ growth එකක් ඒ Fort St John සහ ඒ වගේම ඒ North East BC වල ගොඩක් තියෙන නිසා. ඉතින් මේ විශේෂයෙන්ම මේ Fort St John කියන city එක ඒක ඇත්තටම oil city එකක් කියලා තමයි කියන්නේ. මොකද එහි oil and gas තමයි එහි තියෙන ලොකුම සම්පත, ලොකුම natural resource එක. ඒ නිසා ගොඩාක් jobs උත් ඒ පැත්තෙන් ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් ඉහළ වැටුපක් හම්බෙන රස්සාවල් ගොඩක් තියෙනවා. jobs තියෙනවා oil and gas company වල මොකද කොහොමත් ඒගොල්ලන් ලාභ උපයන ආයතන companies ඒ නිසා කොහොමත් ඒගොල්ලන්ගේ ගොඩාක් ඉහළ වැටුපක් සහිත jobs හොයා ගන්න පුළුවන් ඔය oil and gas company වල administration accounting IT ඔය හැම පැත්තෙම jobs තියෙනවා ඒ වගේ companies වල ඒ වගේම මේ වැටුපත් සෑහෙන ඉහළයි ඊළඟට construction companies උත් ගොඩක් තියෙනවා සාමාන්‍යයෙන් annually 65 to 90k වගේ salary එකකට යන්න පුළුවන් construction company එක. ඒ වගේම forestry companies උත් ගොඩක් තියෙනවා. මොකද මම කිව්වා වගේ මේ area එකේ ගොඩක් කැලෑවල් තියෙනවා. මේ ගොඩක් කියන්නේ natural resource අතින් සෑහෙන වැඩි මේ පැත්ත. for හින්දා සාමාන්‍යයෙන් Canfor ඒ වගේම West Fraser Mill ඒ වගේ ගොඩක් mills තියෙන තැන් තියෙනවා forestry පැත්තෙන්. ඉතින් ඒ පැත්තෙනුත් ගොඩක් jobs හොයා ගන්න පුළුවන් forestry industry එකෙන්. ඊළඟට transportation පැත්තෙන් ගත්තොත් ගොඩක්ම මේ Fort St John හරහා තමයි Dawson Creek Fort St John හරහා තමයි Alaska highway එක යන්නේ. ඒ නිසා ගොඩක් Arctic පැත්තේ logistics වලට හරියන විදියට ඒ කියන්නේ ඒ පැත්තේ එහෙට හරියන ගොඩක් jobs තියෙනවා transportation පැත්තෙන් ගොඩක් class 1 වගේ තියෙන කෙනෙක්ට නම් ඒ කියන්නේ truck drivers ලා වගේ අයට ගොඩක් job opportunities තියෙනවා transportation industry එකේ. ඊළඟට healthcare පැත්තෙන් ගත්තොත් northern health එකට තමයි මේ region එකත් අයිති වෙන්නේ. ඒ කියන්නේ northern BC එකම cover කරන්නේ northern health එකෙන්. දැන් Vancouver වල Fraser Health වගේ northern health එක තමයි මෙහි
මෙහි healthcare authority එක. තොර මේ northern health එකේ ගොඩාක් opportunities තියෙනවා healthcare පැත්තෙන් විශේෂයෙන්ම medicine nursing physicians ඒ වගේම ඒ හා සම්බන්ධ healthcare occupations ඕන තරම් මෙහි තියෙනවා. ඒ වගේම හොඳ bonuses තියෙනවා. ඒ වගේම හොඳ allowances තියෙනවා. කියන්නේ හරිම high paid salaries තියෙනවා. ඊළඟට gig economy එකෙන් ගැත්තෙන් ගත්තොත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය DoorDash, Skip the Dish, Uber Eats වගේ සාමාන්‍යයෙන් පොඩි ඒ කියන්නේ අර part time කරන්න පුළුවන් opportunities උත් ගොඩක් තියෙනවා. ඉතින් ඔය මං කියපු තුනම Fort St John Dawson Creek වල තියෙනවා. DoorDash, Skip the Dish, Uber Eats. ඉතින් ඕනම කෙනෙකුට ඒ වගේ දේවල් වුණොත් අමතර උපයීමක් කරන්න පුළුවන්. ඊළඟට රැකියාවන්ගෙන් ගත්තොත් ගොඩක් administrative assistant ලාට ලොකු ඉල්ලුමක් තියෙනවා මේ හරියේ. මොකද විශේෂයෙන්ම healthcare පැත්තෙන් schools වල ඒ කියන්නේ Northern Lights College සහ school district එකේ වගේම UNBC එකේ branch එකේ එතකොට ඒවැ ගොඩක් administrative assistant ලා accountants ලාට ලොකු opportunities තියෙනවා. ඒ වගේම oil and gas වගේ energy sectors වලත් opportunities තියෙනවා administrative assistants ලාට. ඊළඟට social and community services පැත්තෙන් ගත්තොත් ලොකු gap එකක් තියෙනවා. ඉතින් මගේ area එකත් මේ social and community services. එතකොට මම වැඩ කරන්නේ charity එකක. එතකොට අපිට skilled workers ලා හරිම අඩුයි. ඒ නිසා තමයි අපේ ඉන්න employee වත් අපි දැන් ඔය RCIP program එකෙන් අපි යාව sponsor කරනවා. එයාගේ PR එකට. ඉතින් අපි ඒ වගේ අර qualified skilled workers ලාට මෙහි social and community services ගොඩක් PR එකට උනත් උදව් කරන්න ලෑස්තිලා ඉන්නේ. මොකද ගොඩක් ඒ පැත්තෙන් සෑහෙන ලොකු අඩුවක් තියෙනවා, gap එකක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම non profit sector එකේ එහෙම නැත්නම් charities වල, community organizations වල එහෙම ගොඩක් opportunities තියෙනවා. Fort St John Dawson Creek area වල ගොඩක් කියන්නේ Salvation Army ළඟට තව ගොඩක් First Nations organizations තියෙනවා. ඒ වගේම තව mental health සම්බන්ධයෙන් වැඩ කරන organizations ගොඩක් තියෙනවා. LGBTQ community එකත් එක්ක වැඩ කරන organizations තියෙනවා. women organizations තියෙනවා. ඉතින් ඒව ගොඩක් ලොකු gap එකක් තියෙනවා. ඒ නිසා මේ අනිවාර්යයෙන්ම ඒ පැත්තෙනුත් ගොඩක් opportunities තියෙනවා. ඊළඟට ලටත් ගොඩක් opportunities තියෙනවා. මේ මොකද ගොඩක් මේ මෑත කාලීනව ගොඩක් restaurants open කරා. මම හිතන්නේ මෑතකත් restaurant 3ක් විතර මේ Fort St John වල පටන් ගත්තා කියලා මගේ යාළුවෙක් කිව්වා. ඉතින් ඒ වගේ මේ ගොඩක් ඒ කියන්නේ restaurants පැත්තෙනුත් ගොඩක් restaurants තියෙනවා. ඒ කියන්නේ Indian restaurants ඒ වගේම Filipino restaurants තියෙනවා. ඊළඟට Asian Japanese ඒ වගේ restaurants තියෙනවා. Middle East Mediterranean cuisine තියෙන restaurants තියෙනවා. ඉතින් ඒවා ගොඩක් cook ලාට ළඟට food supervisors ලාට restaurant workers ලාට ගොඩක් opportunities තියෙන්න පුළුවන්. ඊළඟට early childhood educators ලා මම හිතන්නේ හැමතැනම ලොකු gap එකක් තියෙනවා. ඉතින් northern BC වල කොහොමත් තියෙනවා. මොකද මෙහි ගොඩක් affordable child care options ගොඩක් තියෙනවා. ඉතින් day cares වලට ගොඩක් early childhood educators ලා අවශ්‍ය කරලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ කියන region එකේ ඒ පැත්තෙන් සෑහෙන opportunities ලබා ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් care aid ලටත් ලොකු මේ ඉල්ලුමක් තියෙනවා. විශේෂයෙන් මේ senior facilities වලට ඒ වගේම මේ කියන්නේ long term care වලට ඒ වගේම hospital එකට ඊට අමතරව තව disability අයත් එක්ක ඉන්න disability අය වෙනුවෙන් තියෙන තැන් වලට ඒ වගේ long term care facilities වලට care aid ලා ගොඩක් ඌමනාවක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ health care assistant certificate එක අනිවාර්යයි. ඉතින් එහෙම certificate එක තියෙන කෙනෙක්ට අනිවාර්යයෙන්ම මේ පැත්තෙනුත් care aid පැත්තෙනුත් try කරන්න පුළුවන්. මොකද මේ පැත්තෙන් ගොඩාක් opportunities තියෙනවා. ඉතින් මේ opportunities ගොඩක් අර RCIP program එකටත් include කරලා තියෙනවා. ඉතින් ඒ මොකද මේ පැත්තේ ඇත්තටම එහෙම job opportunities තියෙන නිසා තමයි ඒ occupation list එකෙත් මේ වගේ job opportunities ගොඩක්ම represent වෙන්නේ. ඊළඟට school district සහ education පැත්ත ගත්තොත් Fort St John area එකේ school district එක 60 ඒ වගේම Dawson Creek එකේ school district එක 59. ඉතින් මේ දෙකේම බොහොම හොඳ quality education තියෙනවා. ඒ වගේම support services තියෙනවා. විශේෂයෙන්ම autism, ADHD වගේ learning disabilities තියෙන දරුවන්ට අනිවාර්යයෙන්ම support services තියෙනවා. education assistant ලා ඉන්නවා. ඒ වගේම හොඳ community connection එකක් තියෙනවා. මේ ස්කෝල පැත්තෙන් ගත්තොත් ගොඩක්
කම්පිටිෂන් එක අඩුයි. දැන් අපි ලෝවර් මේන්ලන්ඩ්, වැන්කුවර්, කැම්බ්ලූප්ස්, කොලෝනා වගේ පැති ගත්තොත් එහි ගොඩක් ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා ඉස්කෝලවල් වලට. හැබැයි මේ ඒරියා එකේ ප්‍රින්ස් ජෝර්ජ්, එතකොට මේ ෆෝර්ත් සෙන්ට් ජෝන්, ඩෝසන් ක්‍රීක් වගේ ඒරියාවල හරිම කම්පිටිෂන් එක අඩුයි. ඒ වගේම හොඳ හැම සාමාන්‍යයෙන් හැම ෆැසිලිටි එකක්ම තියෙන, කියන්නේ ස්විමින් පූල්ස් වල ඉඳලා රික්‍රියේෂනල් ෆැසිලිටීස් වල ඉඳලා ගේම්ස් වගේ ඉඳලා හැම විදියකින්ම ෆැසිලිටීස් තියෙන හොඳ ස්කෝල තියෙනවා. මේ දැන් টপ ස්කූල්ස් විදියට තමයි මම මේ ස්කෝල 3ක් නම් කරේ. ඒවා ෆෝර්ත් සෙන්ට් ජෝන් වල තියෙන. මේකිනුත් ඇන් රොබර්ට්ස් යන් කියන එක ෆෝර්ත් සෙන්ට් ජෝන් වල අලුත්ම ස්කෝලයක්. හොඳ ෆැසිලිටීස් තියෙන අලුත්ම ස්කෝලයක්. ඒක එලිමෙන්ටරි ස්කූල් එකක්. ඉතින් ඒ වගේ টপ ස්කූල්ස් කීපයක්මත් මේ ෆෝර්ත් සෙන්ට් ජෝන් වල සහ ඩෝසන් ක්‍රීක් වගේ මේ රීජන් එකේ තියෙනවා. එතකොට මල්ටි කල්චරල් ප්‍රෝග්‍රෑම් තියෙනවා. මොකද මේ සමහර කියන්නේ චැරිටි කමියුනිටි ඕගනයිසේෂන්ස් තියෙනවා. උදාහරණයක් විදිහට සක්සස් වගේ ඒවා. සක්සස් කියන ඕගනයිසේෂන් එක කියන්නේ ඒගොල්ලන්ගේ මේන් ඕගනයිසේෂන් එක තියෙන වැන්කුවර් වල. හැබැයි මෙහි බ්‍රාන්ච් එකක් තියෙනවා ෆෝර්ත් සෙන්ට් ජෝන් වල. ඉතින් මේ බ්‍රාන්ච් එකේ සාමාන්‍යයෙන් ඕනම ගොඩක් මේ immigrants ලට, refugees ලට, වගේම international students ලට, international workers ලට ගොඩක් උදව් කරනවා. සක්සස් එකේ මේ සක්සස් එකෙන් ඔයගොල්ලන් නිකන් Google කරන්න පුළුවන් සක්සස් කියලා. ඒගොල්ලන්ගේ ගොඩක් multi cultural programming තියෙනවා. ඒගොල්ලෝ jobs වලට උදව් කරනවා, mental health support දෙනවා, ඒ වගේම legal advice ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් cultural activities ඒගොල්ලෝ organize කරනවා. ඒ වගේ ගොඩක් ළමයින්ටත් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒක බොහොම කියන්නේ හොඳ opportunity එකක් මේ පීසිලියාඩ් රීජන් එකේ ඉන්න රෙසිඩන්ට්ස් ලට. ඊළඟට මෙහි තියෙන කොලේජ් එක ගත්තොත් ඒක Northern Lights College. මේකේ කැම්පසස් තියෙනවා ෆෝර්ත් සෙන්ට් ජෝන්, ඩෝසන් ක්‍රීක්, චෙට්වින් වල. ඉතින් Northern Lights College එකෙත් ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. විශේෂයෙන්ම හෙල්ත් කෙයාර් පැත්තෙන් ගොඩක් ප්‍රෝග්‍රෑම්ස්, හොඳ ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඊළඟට හෙල්ත් කෙයාර් ඇන් ඉමර්ජන්සි සර්විසස් ගත්තොත් ෆෝර්ත් සෙන්ට් ජෝන් වලයි ඩෝසන් ක්‍රීක් වලයි දෙකේම හොස්පිටල් දෙකක් තියෙනවා. ඉතින් මේ වේට් ටයිම්ස් ගොඩක් අඩුයි. වැන්කුවර්, ලෝවර් මේන්ලන්ඩ් වලට සාපේක්ෂව වේටිං ටයිම් එක ගොඩක් අඩුයි. මොකද ගොඩක් කම්පිටිෂන් එක අඩුයි, මිනිස්සු අඩු නිසා. ඉතින් ලොකු කම්පිටිෂන් එකක් නැහැ. වේට් ටයිම්ස් ගොඩක් අඩුයි. සාමාන්‍යයෙන් ඉතින් අර කැනඩාවේ තියෙන වේට් ටයිම් එකක් තරමකට තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් ඩොක්ටර් කෙනෙක්ව ඉමර්ජන්සි එකේදීත් පැය 2-3ක් ඇතුළත බලන්න හැකියාව තියෙනවා. ඊළඟට ක්ලිනික්ස් ගත්තොත් වොකින් සර්විස් තියෙනවා. ඒ වගේම ටෙලි හෙල්ත්, ඒ වගේම මෙඩිකල් යුනිට් කියලා ප්‍රයිවට් ක්ලිනික් එකක් තියෙනවා ෆෝර්ත් සෙන්ට් ජෝන් වල. ඒ මෙඩිකල් යුනිට් කියන ප්‍රයිවට් ක්ලිනික් එකෙන් තමයි ගොඩක් වෙලාට බබාලට වැක්සිනේෂන් එහෙම දෙන තැන. ඒ වගේම එතනින් හරිම ලේසියෙන් ෆැමිලි ඩොක්ටර් කෙනෙක් හොයාගන්නත් පුළුවන්. ගොඩක් වෙලාට ඒගොල්ලෝ ඇඩ්වර්ටයිස් කරනවා. ඒ වෙලාවට කියන්නේ patientsලා බාර ගන්න family doctorsලා ඒගොල්ලෝ එතෙන්දී ඇඩ්වර්ටයිස් කරන හින්දා ඒ කියන්නේ ඒගොල්ලන් කියන්නේ ලිස්ට් එකක් වගේ දානවා. එතනින් ඒ හින්දා Tamanට family doctor කෙනෙකුත් ලේසියෙම හොයා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ මම ඉන්න සිටි එකටත් වඩා කියන්නේ ප්‍රින්ස් ජෝර්ජ් වලටත් වඩා බොහොම ඉක්මනට family doctor කෙනෙක් හොයා ගන්න පුළුවන් මේ region එකේ, පීසිලියාඩ් region එකේ. මොකද මිනිස්සු ප්‍රමාණය අඩු හින්දා. ඊළඟට emergency ගත්තොත් ගොඩක් වෙලාට RCMP එක ambulance services තියෙනවා, 911. ඒ වගේම 24 hour emergency assistance තියෙනවා. ඉතින් health care සම්බන්ධයෙන් ගත්තොත් එහෙම දැන් ඉස්සර නම් ටිකක් doctors ලගේ, physicians ලගේ අඩුවක් තිබුණා. නමුත් දැන් මෑත කාලිනව ගොඩක් අලුත් ඩොක්ටර්ස්ලා ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් වැඩි විස්තර City of Fort St John සහ මේ Northern Health එකේ වෙනම page එකක් තියෙනවා. Fort St John area එකට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට අප්ඩේට් කරනවා අලුතෙන් එන ඩොක්ටර්ස්ලා, අලුතෙන් එන නර්ස්ලා, අලුතෙන් පටන් ගන්න ක්ලිනික්ස්. ඉතින් ඇත්තටම City of Fort St John කියන්නේ ඒගොල්ලන්ගේ Facebook සහ social media ඔක්කොම channels, Facebook, Instagram ගොඩක් active හොඳ city එකක් එක. ඒ කියන්නේ මේ city එක පැත්තෙන් ඒගොල්ලෝ ගොඩක් මිනිසුන් අප්ඩේට් කරනවා. ඉතින් ඔයගලන්ට ඕන නම් ඒ city එකේ web page එකට හෝ එහෙම නැත්නම් social media channels වලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒගොල්ලෝ ගොඩක් මේ පහුගිය කාලේ මේ ගොඩක් ඩොක්ටර්ස්ලා එහෙම අලුතෙන් ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා මේ හෙල්ත් කෙයාර් පැත්තෙන් බොහොම ලොකු ප්‍රගතියක් තියෙනවා ෆෝර්ත් සෙන්ට් ජෝන්, ඩෝසන් ක්‍රීක් ඒරියා වල.
ට්‍රන්ස්පර්ටේෂන් ඔප්ෂන්ස් ගත්තොත් ඉතින් ගොඩක් මෙහි මිනිස්සුන්ට මේ පැති ඒ කියන්නේ මං ඉන්න පළාතත් ඇතුළේ නොදර්න් BC වල ඉන්න ගොඩක් අයට ඉතින් පර්සනල් වෙහිකල් එකක් තියෙනවා. ඒක තමයි ගොඩක් වෙලාවට ප්‍රයිමරි ට්‍රන්ස්පර්ටේෂන් එක වෙන්නේ. මොකද මෙහි වින්ටර් එක ටිකක් දරුණුයිනේ. ඒ කියන්නේ වින්ටර් එක පොඩක් චැලෙන්ජින් වෙන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම ප්‍රයිමරි ට්‍රන්ස්පර්ටේෂන් එක විදියට පර්සනල් වෙහිකල් එකක් තියෙන එක ලේසි. මොකද බස් එකක් ඒ කියන්නේ වින්ටර් එකේදීම බස් එකක් එනකන් බස් හෝල්ට් එකක ඉන්න එක ලේසි නෑ. ගොඩක් වින්ඩ් එකත් එක්ක ගොඩක් සීතල වැඩි. ඒ නිසා පර්සනල් වෙහිකල් එකක් හැමෝටම වගේ තියෙනවා. සමහර ගෙවල් වල පර්සනල් වෙහිකල්ස් කීපයක් තියෙනවා. ගෙදර පවුලේ ඉන්න ගානටම පර්සනල් වෙහිකල්ස් තියෙනවා. ඉතින් මොකද ඒක ප්‍රයිමරි ට්‍රන්ස්පර්ටේෂන් එක විදියට පර්සනල් වෙහිකල්ස් තමයි පාවිච්චි වෙන්නේ. පබ්ලික් ට්‍රාන්සිට් එකක් තියෙනවා. හැබැයි ලිමිටඩ්. දැන් ඒ කියන්නේ ගොඩක් වීකෙන්ඩ් එකේ නම් පබ්ලික් ට්‍රාන්සිට් එක ටිකක් කියන්නේ ගැප් එකක් තියලා තමයි යන්නේ. කියන්නේ මුළු දවසම දුවන්නේ නැහැ. සාමාන්‍යයෙන් නම් වීක් ඩේස් වල නම් සාමාන්‍යයෙන් උදේ 7 ඉඳලා රෑ 9ට 9 වෙනකන් තියෙනවා. 9 10 විතර වෙනකන් තියෙනවා. හැබැයි වීකෙන්ඩ් එකේ හැබැයි මේ ෆෝත් වින්ඩ් කියන්නේ වීකෙන්ඩ් එකේ ගොඩක් වෙලාවට ඊටාම ඉක්මනට කියන්නේ බස් එකක් ගන්න බෑ. ඒ සමහරලාට ගොඩක් වෙලාවට පැය දෙකක් අතර වගේ පරතරයක් තියෙනවා බස් එකක් ගන්න. අනිත් එක නිවාඩු දවස් වලට සමහරලාට බස් අඩුයි. අන්න ඒ වගේ ලිමිටඩ් ඇක්සස් එකක් තමයි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල තියෙන්නේ. මොනොත් බස් තියෙනවා. බස් නැත්තේ නැහැ. බස් එකක් තියෙනවා. නමුත් අර වැංකුව වගේ නිතර බස් එකක් ගන්න බෑ. සාමාන්‍යයෙන් මං ඉන්න ප්‍රින්ස් ජෝර්ජ් එකෙත් සාමාන්‍යයෙන් පැය භාගෙන් භාගයට තමයි බස් එකක් තියෙන්නේ වීක් ඩේස් වල. වීකෙන්ඩ් එකේ එක පැයෙන් පැයට වෙනවා. ඉතින් ෆෝර්ත් සෙන්ට් ජෝන් උත් ඒ වගේ විදියට තමයි යන්නේ. සාමාන්‍යයෙන් පබ්ලික් ට්‍රාන්සිට් එක ටිකක් ලිමිටඩ්. කාපූලින් එක බොහොම කොමන් විදියට යනවා මෙහි. කමියුනිටි බේස්ඩ් අර රයිඩ් ෂෙයාරින්. ඒ කියන්නේ ගොඩක් මේ කියන්නේ ගෲප්ස් තියෙනවා. Facebook ගෲප්ස් තියෙනවා. WhatsApp ගෲප්ස් තියෙනවා. Reddit තියෙනවා. ගොඩක් වෙලාවට ඉතින් අර කටිය ෂෙයා කරගෙන සමහරලාට අපි හිතමුකෝ උදාහරණයක් විදියට වැංකුවර් වල මොන හරි මෙඩිකල් අපොයින්ට්මන්ට් එකක් තියෙනවා. එහෙම නැත්නම් කැම්ලූප්ස් වල කොලෝනා වල මොන හරි එක්කෝ මොකක් හරි හදිස්සියකට යනවා වගේ නම් සමහරලාට රයිඩ් එක ෂෙයා කරගෙන එහෙම යන කමියුනිටිස් ඉන්නවා. එහෙම කරන අය ඉන්නවා. සමහර අයට ඒක ඉතින් කම්ෆර්ටබල් නැති වෙන්න පුළුවන්. නමුත් එහෙම කරන කට්ටිය ඉන්නවා. එහෙම යන ගොඩක්ම හොස්පිටල් වලට යන අය එහෙම මෙඩිකල් අපොයින්ට්මන්ට්ස් වලට එහෙම යන අය ඉන්නවා. මොකද සමහරලාට ෆෝර්ත් සෙන්ට් ජෝන් වල කියන්නේ සමහර ස්පෙෂලිස්ට්ලා නැති වුණොත් ප්‍රින්ස් ජෝර්ජ් වලට හෝ වැංකුවර් වලට යන්න වෙනවා. ඉතින් එතකොට ගොඩක් වෙලාට කාපූලින් ඔප්ෂන් එක තියෙනවා. ඊට අමතරව ටැක්සි සර්විස් ඉතින් ගොඩක්ම ෆෝර්ත් සෙන්ට් ජෝන් ඩෝසන් ක්‍රීක් වල ටැක්සි සර්විස් එක තියෙනවා. ඒ හින්දා ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. මොකද සමහර නදර්න් BC සමහර සිටිස් වල ටැක්සි නැහැ. නමුත් ෆෝර්ත් සෙන්ට් ජෝන් ඩෝසන් ක්‍රීක් වල ටැක්සි තියෙනවා. දැන් මේ ස්මිතර්ස් වල එහෙම ටැක්සි සර්විස් එකක් නෑ. නමුත් ෆෝර්ත් සෙන්ට් ජෝන් ඩෝසන් ක්‍රීක් වල ටැක්සි සර්විස් එකක් තියෙනවා. ප්‍රින්ස් ජෝර්ජ් වලත් තියෙනවා. ඉතින් ටැක්සි සර්විස් එක තියෙන නිසා ලොකුවට බය වෙන්න දෙයක් නෑ. පර්සනල් වෙහිකල් එකක් නැති වුණත් අනිත් එක මේ සිටි එකේ අර තියෙන තැන්වලට යන්න තියෙන දුරවල් අඩු හින්දා ඒ කියන්නේ ගොඩක් වෙලාට සිටි එකේ හැමතැනටම විනාඩි 5න් 10න් යන්න පුළුවන් හින්දා ටැක්සි එකකුත් එච්චර ලොකු ගාණක් වෙන්නේ නැහැ. අනිත් එක ෆෝර්ත් සෙන්ට් ජෝන් වල එයාපෝට් එකක් තියෙනවා. ඩෝසන් ක්‍රීක් වල එයාපෝට් එකක් නැහැ. නමුත් ෆෝර්ත් සෙන්ට් ජෝන් වල එයාපෝට් එකක් තියෙනවා. ෆෝර්ට් නෙල්සන් වලත් එයාපෝට් එකක් තියෙනවා. එතකොට වැංකුවර් වලින් මේ ෆ්ලයිට්ස් එනවා. ගොඩක් වෙලාට වැංකුවර් වලින් විතරයි එන්නේ. මොකද මේවා ඉතින් අර ලොකුට ඕපන් වෙච්ච නගර නෙමේ හින්දා වෙන පැතිවලට ෆ්ලයිට්ස් නැහැ. ගොඩක් නමුත් වැංකුවර් වලට ෆ්ලයිට්ස් තියෙනවා. රික්‍රියේෂනල් ඇක්ටිවිටීස් විදියට ගත්තොත් ගොඩක් වින්ටර් එකේ ඇක්ටිවිටීස් තමයි මෙහි ගොඩක් ජනප්‍රිය නොදර්න් BC වල විශේෂයෙන්ම ෆෝර්ත් සෙන්ට් ජෝන් ඩෝසන් ක්‍රීක් ඒරියා වල වින්ටර් රික්‍රියේෂනල් ඇක්ටිවිටීස් ගොඩක් වැඩි. ස්කේටිං, ඒ වගේම අයිස් හොකි, ස්නෝ මොබිලිං, ස්කීයිං, අයිස් ෆිෂිං, අයිස් ස්ලයිඩිං මේවා ගොඩක් ජනප්‍රියයි. විශේෂයෙන් අයිස් හොකි වලට ජනප්‍රියම නගරයක් තමයි BC වල ෆෝර්ත් සෙන්ට් ජෝන් කියලා කියන්නේ. ගොඩක්ම අයිස් හොකි ගේම්ස් පවා තියෙනවා වින්ටර් එකේ. ඉතින් ගොඩක්ම ජනප්‍රියයි. මිනිස්සු බලන්න යනවා. ළමයිනුත් හරිම අයිස් හොකි වලට ගොඩක් කියන්නේ හරිම ඇක්ටිව්. ගොඩක්ම මේ නෝර්ත් ඒරියාස් කියන්නේ නොදර්න් ඔන්ටේරියෝ, නොදර්න් BC, ඒ වගේම නෝර්ත්
north west territories තමයි ගොඩක් ice hockey වැඩිපුර කරන්නේ. ඉතින් මේ winter recreational activities ගොඩක් මෙහි තියෙනවා අනිත් නගරවලට සාපේක්ෂව. summer activities උත් ගොඩක් තියෙනවා. ඒ විශේෂයෙන්ම summer එකේ hiking යන්න පුළුවන් ගොඩක් mountains තියෙනවා. වගේම canoeing කරන්න පුළුවන් ලස්සන lakes තියෙනවා ගොඩාක්. kayaking කරන්න පුළුවන්, fishing කරන්න පුළුවන්. forest ගොඩක් තියෙන නිසා camping කරන්න පුළුවන්. ඒ වගේම carnivals තියෙනවා. වරින් වර එන summer එකේ එන carnivals තියෙනවා. ඒ වගේම Canada Day festival එකත් ලොකුවටම celebrate කරනවා. summer camps තියෙනවා ගොඩක් පොඩි අයට. ඒ වගේ summer activities උත් සෑහෙන මේ පැතිවල කරන්න පුළුවන්. community facilities ගත්තොත් recreational centers තියෙනවා, fitness centers තියෙනවා, libraries තියෙනවා, arts venue තියෙනවා. ඒ වගේම මේ winter එකේ එහෙම අර ice වලින් හදපු අර carve කරපු ඒ වගේ festival එකක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් කරන්න පුළුවන්. කියන්නේ විනෝදය සඳහා පොඩි ළමයින්ට උනත් ලොකු වැඩිහිටි ඕනම කෙනෙකුට මේ වගේ recreational activities උත් මේ area එකේ තියෙනවා. ඒ වගේම closer attractions travelling options ගත්තොත් කියන්නේ ඒක කොටස් තුනකට බෙදන්න පුළුවන්. regional attractions, nearby travel destinations, ඒ වගේම road trips and scenic drives කියලා. මේ පැත්ත ඉතින් හරිම ලස්සනයි. මොකද කඳු සහ කියන්නේ මෙහි තියෙන weather එකත් එක්ක natural resource එක්ක මේ පැත්ත පුදුමාකාර ලස්සනක් තියෙනවා. regional attraction එක ගත්තොත් ඉතින් north west territories වල හරිම stunning landscapes තියෙන්නේ. ඉන්ඩිජනස් මිනිස්සු ගොඩක් ඉන්නවා. නෙහානි කියන නැෂනල් පාක් එකක් තියෙනවා. BC කියන්නේ ඒක තියෙන්නේ north west වල. එතකොට ඇල්බර්ටා වලින් ගත්තොත් බැන්ෆ් ජැස්පර් වලට ගොඩක් ළඟයි. මොකද ඇල්බර්ටා බෝඩර් එකත් එක්ක යන නිසා සාමාන්‍යයෙන් ජැස්පර් වලට එම් පැය 6කින් වගේ යන්න පුළුවන්. ෆෝර්ට් සෙන්ට් ජෝන් ඉඳලා ප්‍රින්ස් ජෝර්ජ් ඉඳලා නම් පැය 4යි ජැස්පර් වලට. එතකොට බැන්ෆ් ජැස්පර් වගේ නැෂනල් පාක්ස් තියෙනවා. කැනේඩියන් රොකීස් තියෙනවා. ඒ වගේම ෆෝර්ට් නෙල්සන් වල හොට් ස්ප්‍රින්ග්ස් තියෙනවා. ඒ වගේම රිලැක්සිං නැචරල් හොට් ස්ප්‍රින්ග්ස් තියෙනවා ෆෝර්ට් නෙල්සන් සහ තව කීප තැනකම. ඊළඟට travel destinations ගත්තොත් ඩෝසන් ක්‍රීක් වල තමයි මේ ඇලස්කා හයිවේ එක පටන් ගන්නෙ. කියන්නේ මයිල් 0 කියන්නේ ඇලස්කා හයිවේ එක පටන් ගන්නෙ ඩෝසන් ක්‍රීක් වලින්. එතකොට මයිල් 0 එකේ ඉඳලා ඇලස්කා වෙනකම්ම හයිවේ එකේ යන්න පුළුවන්. මං හිතන්නේ සාමාන්‍යයෙන් පැය 30ක විතර ගමනක්. ඒ කියන්නේ දුරයි. කියන්නේ මොකද ඇලස්කා කියන්නේ ඇමරිකාවට තියෙන හින්දා මේ කියන්නේ ඩෝසන් ක්‍රීක් ඉඳලා සෑහෙන දුරක් තියෙනවා. north west territories යුකෝන් හරහා තමයි යන්න ඕනේ. දවස් ගණනාවක් යනවා. නමුත් හරිම ලස්සනයි ඇලස්කා හයිවේ එකේ. ඒ වගේම ටම්බල් රිජ් වල තියෙනවා ටම්බලර් රිජ් වල තියෙනවා ඩයිනෝසර් ෆොසිල්ස්. ඒ වගේ ඒක යුනෙස්කෝ ග්ලෝබල් ජියෝපාක් එකක් විදියට තමයි හදුවන්නේ. යුනෙස්කෝ හෙරිටේජ් එකට අයිති වෙනවා. ඒ වගේම ලියාඩ් රිවර් හොට් ස්ප්‍රින්ග්ස් තියෙනවා. ඒක one of the largest hot spring complexes in the world. ඒක ලියාඩ් රිවර් කියන එක. ඒක තමයි ඒක ලොකුම attraction එකක්. ඒක ලෝකෙම්ම largest hot spring complex එකක් විදියට තමයි අඳුරගන්නේ. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තොත් road trips scenic drives විදියට ගත්තොත් ඇලස්කා හයිවේ එක අනිවාර්යෙන්ම ඉතින් ලොකු attraction එකක් තියෙනවා. ඒ වගේම northern rockies තියෙනවා. BC ඇල්බර්ටා ඒ වගේම යුකෝන් සම්බන්ධ වෙන travel connection එකක් තියෙනවා. ඒ වගේම north west territories වලට යන ගමනත් හරිම ලස්සනයි. ඉතින් මේ පැත්තෙන් ඒ කියන්නේ ඒ පැති වලින් නම් අඩුවක් නැහැ. හරිම ලස්සන. ඒ වගේම අර මේ පළාත් කීපයකටම යන්නත් බොහොම ලේසියෙන් යන්නත් border cross කරන්නත් හැකියාව තියෙනවා මේ පැත්තේ ඉඳලා. grocery shopping සහ සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේ දේවල් ගත්තොත් major stores විදියට Safeway, Save On Foods, Walmart, No Frills කියන supermarket මේ හැම නගරිකම වගේ තියෙනවා. විශේෂයෙන් Fort St. John තියෙනවා. මොකද Fort St. John මිනිස්සු ගොඩක් ඉන්න හින්දා Fort St. John සාමාන්‍යයෙන් 20000ක් විතර population එකක් ඉන්නවානේ. නිසා හැම major store එකක්ම තියෙනවා. Costco එක ඇරෙන්න. Costco තමයි මේ region එකේ ඇත්තටම නැති තැනකට තියෙන කොස්කෝ එකක් තියෙන්නේ ප්‍රින්ස් ජෝර්ජ් වල විතරයි northern BC වලින්. එහෙම නැත්නම් ග්‍රෑන්ඩ් පියරේ වලට යන්න ඕනේ. ග්‍රෑන්ඩ් පියරේ ඉතින් චෙට්වින්ඩ් වල ඉඳලා පැයක වගේ දුරක්. ෆෝර්ට් සෙන්ට් ජෝන් ඩෝසන් ක්‍රීක් ගත්තොත් පැය 2-3ක වගේ දුරක්. ඉතින් ගොඩක් අය කොස්කෝ යනවා ග්‍රෑන්ඩ් පියරේ වල තියෙන කොස්කෝ එකට ගොඩක් වෙලාවට යන්නේ. ඉතින් මේ ග්‍රෑන්ඩ් පියරේ වල කොස්කෝ එකට අමතරව Nissan, Toyota, Mitsubishi වගේ කෙනෙක් vehicles ගන්න ඕනේ නම් ඒ වගේ
එතෙන් වලට යන්න පුළුවන්. මොකද ගොඩක් ඇල්බර්ටා ප්‍රයිසස් ගොඩක් ටැක්ස් අඩුයි. ඇල්බර්ටා ප්‍රයිසස් චීප් නිසා ගොඩක් අය වාහන ගන්න ඇල්බර්ටා වලට යනවා. නමුත් ඇමරිකන් වාහන ගොඩක් තියෙනවා. ෆෝඩ් GMC වගේවා ෆෝඩ් සෙන්ට් ජෝන් වල තියෙනවා. ඒ වගේම හොන්ඩා එකක් තියෙනවා. ජැපනීස් වෙහිකල්ස් වලින්. ඊළඟට සාමාන්‍යයෙන් එත්නික් ෆුඩ් සිලෙක්ෂන් වලට යන්න පුළුවන්. හැබැයි ලිමිටඩ් ස්ටොක් අප් එකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉන්දියන් ෆිලිපීනෝ වගේම ඒ වගේ ඇෆ්‍රිකන් කමියුනිටි එකක් ඉන්නවා. නමුත් අර වැන්කුව තරම් ලොකු පොපියුලේෂන් එකක් නැති නිසා එහෙම එත්නික් ෆුඩ් සිලෙක්ෂන් වලට යන්න අමාරුයි. නමුත් සීසනල් ෆැමිලි ෆාමර් මාකට්ස් තියෙනවා. ඒ වගේම ෆ්‍රෙෂ් ලෝකල් ඔප්ෂන්ස් තියෙනවා. විශේෂයෙන් මේ ස්ප්‍රින්ග් සමර් දෙකේම ෆාමර් මාකට් එක තියෙනවා. ගොඩක් වෙලාවට වීකෙන්ඩ් එකේ එකෙන් ගොඩක් වෙලාවට ලෝකල් හොඳ ෆ්‍රෙෂ් වෙජිටබල්ස් ගන්න පුළුවන්. ඊට අමතරව අර මම කියපු සුපර් මාකට්ස් වලින් ඕනම විදිහේ තමන්ට එදිනෙදා ජීවිතේ අවශ්‍ය වෙන බඩු ග්‍රොසරීස් ගන්න පුළුවන්. ඊළඟට චයිල්ඩ් කෙයාර් සහ early learning පැත්ත ගත්තොත් ලයිසන්ස් ඩේ කෙයාර්ස් තියෙනවා. ඒ ගොඩක් ඩේ කෙයාර්ස් වල හැම ඩේ කෙයාර් එකේ වගේම ප්‍රොෆෙෂනල් චයිල්ඩ් කෙයාර් ඔප්ෂන්ස් තියෙන්නේ. ඉතින් හරිම ලෙස් කම්පිටිෂන් එකක්. ගොඩක් වැන්කුවර් ලෝවර් මේන්ලන්ඩ් එක කම්පෙයාර් කරොත් චයිල්ඩ් කෙයාර් ෆැසිලිටි එකක් ලබා ගන්න ඉච්චර ලොකු වේට් ටයිම් එකක් නෑ. වේට් ටයිම් එකක් තියෙනවා. වේට් ලිස්ට් එකක් තියෙනවා. නමුත් අර මම කියපු අර තදබදයක් තියෙන මෙට්‍රොපොලිටන් ඒරියාස් වලට වඩා හරිම අඩු කම්පිටිෂන් එකක් තමයි තියෙන්නේ. ප්‍රී ස්කූල්ස් ගත්තොත් ගොඩක් early learning programs තියෙනවා. ඒ වගේම wait list එක අර මම කලින් කිව්වා වගේ common. හැබැයි වැන්කුවර් lower mainland areas වලට වඩා wait time එක less. සාමාන්‍යයෙන් මාස 6ක් අවුරුද්දකට අඩු කාලෙකින් කියන්නේ සාමාන්‍ය මාස 6ක් වගේ ඇතුළත ගොඩක් වෙලාවට චයිල්ඩ් කෙයාර් සෙන්ටර් එකක් ගන්න පුළුවන්. ගවර්න්මන්ට් සබ්සිඩයිඩීස් ගන්නවා නම් EI එහෙම නැත්නම් ඩිසෙබිලිටි ඉන්කම් එකේ වගේ ගන්නවා නම් එහෙම chance එකකුත් තියෙනවා. මොකද ෆෝර්ත් සෙන්ට් ජෝන් ඒරියා එකේ ඔක්කොම වගේ ගවර්න්මන්ට් කියන්නේ මිනිස්ට්‍රීස් වල බ්‍රාන්චස් ගොඩක් තියෙනවා. ඉතින් එහෙම නැත්නම් ප්‍රින්ස් ජෝර්ජ් වලට එන්න වෙනවා. නමුත් ගොඩක් වෙලාවට ෆෝර්ත් සෙන්ට් ජෝන් වල ඒ ගවර්න්මන්ට් සබ්සිඩීස් ගැනීමේ හැකියාවක් තියෙනවා. සෝෂල් ඉෂුස් ගත්තොත් ඉතින් සාමාන්‍යයෙන් ඉතින් කැනඩාවේ ඕනම නගරයක තියෙන urban challenges මේ නගරවලත් තියෙනවා. කියන්නේ සාමාන්‍යයෙන් homelessness සහ substance use. හැබැයි ගොඩාක් අඩුයි. දැන් වැන්කුවර් east side එක එහෙම නැත්නම් කියන්නේ ගොඩාක් downtown areas වල අපි දන්න BC වල තියෙන ගොඩාක් downtown areas වල homelessness substance use කියන එක තියෙනවා. නමුත් මේ නගරවල පොපියුලේෂන් එක හරිම සීමිත නිසා මේ ප්‍රශ්න ගොඩාක් අඩුවෙන් තමයි තියෙන්නේ. බොහෝම කීප දෙනයි තියෙන්නේ. ඒ කීප ගොඩක් homelessness නම් ඉතාමත්ම අඩුයි. ඒ ඉන්න අයටත් ගොඩක් වෙලාවට shelters වගේ ඒවා ක්‍රියාත්මක වෙනවා Salvation Army එක හරහා. ඉතින් Salvation Army එකෙන් සහ තව First Nations Housing Authority එකෙන් Aboriginal Housing Authority එකෙන් ගොඩක් වෙලාවට housing දීගෙන යනවා. ඒ නිසා ගොඩක් homelessness issue එක ගොඩක් අඩුයි. Substance use issue එකත් ගොඩක් අඩුයි අර මෙට්‍රොපොලිටන් සිටීස් වලට වඩා. කල්චරල් අවේර්නස් පැත්තෙන් ගත්තොත් ඉතින් රේසිසම් තියෙනවා. රේසිසම් නැහැ කියලා මම කියන්නේ නැහැ. මොකද ඒක පෞද්ගලිකව එක එක්කෙනාට දැනෙන විදිය වෙනස්. ඉතින් රේසිසම් කොහෙත් තියෙනවා. ඕනම තැනක තියෙන්න පුළුවන්. කැනඩාවෙත් ඕනම තැනක ලංකාවේ වුණත් රේසිසම් තියෙන්න පුළුවන්. අපි අර මැජොරිටි එක නිසා සමහරට අපිට නොදැනුණත් සමහරලාවට අපි දැන් මේ වගේ රටවල අපි මයිනොරිටි එක වෙන නිසා අපිට රේසිසම් වැඩිපුර දැනෙනවා. ඉතින් නැත්තේ නැහැ. නමුත් ඉතින් ඒක Tamanට පෞද්ගලිකව Taman කොහොමද ඒක හැන්ඩල් කරන එක මත තමයි ඒක තීරණය වෙන්නේ. මේ ඒරියා එකේ 90% වගේ ඉන්නේ ගොඩක් කන්සර්වටිව් වයිට් කමියුනිටි එක. ඒක මම කන්සර්වටිව් කියලා කියන්නෙම මොකද ඔයගොල්ලෝ පහුගිය කාලේ ඉලෙක්ෂන්ස් ෆලෝ කරලා තිබ්බනම් ගොඩක් BC ඉලෙක්ෂන් එක වගේම ෆෙඩරල් ඉලෙක්ෂන් එක ඔයගොල්ලෝ බැලුවා නම් BC වල සාමාන්‍යයෙන් northern BC ගොඩක් වෙලාවට ඉතින් කන්සර්වටිව් තමයි. ඒක පොලිටිකල් අයිඩියාස් ගත්තත් ඒ මිනිස්සු ගොඩක් කන්සර්වටිව්. මොකද වැන්කුවර් lower mainland පැත්ත ගොඩක් NDP එක සීට්ස් ගත්තට ලේසියෙන් NDP එක northern BC වල නම් NDP එකට එක සීට් එකක්වත් හම්බුනේ නැහැ. කොහොමත් හම්බෙන්නේ නැහැ. මොකද ගොඩක් මෙහි ඉන්න කමියුනිටි එක ගොඩක් කන්සර්වටිව් පැත්තට බරයි.
ඒ නිසා ඉතින් ගොඩක් කන්සර්වටිව් වයිට් කමියුනිටි එක තමයි ඉන්නේ. ඒක බොහොම පැහැදිලි දෙයක්. ඉලෙක්ෂන් රිසල්ට් වලත් නොදර්න් BC තනිකරම නිල් පාටයි. ගොඩක් කලාවට තැඹිලි පාට හම්බෙන්නෙම නැති තරම්. ඉතින් significant First Nations community population එකක් ඉන්නවා නොදර්න් BC වල. මුළු නොදර්න් BC වල ගොඩාක් කියන්නේ BC තමයි සාමාන්‍ය මුළු කැනඩාවෙම First Nation population එක වැඩිම BC province එකේ. ඒකෙත් නොදර්න් BC වල ගොඩක් First Nation population එකක් ඉන්නවා. significant First Nation population එකක්. ඒ නිසාම First Nation bands වල First Nation communities වල jobs ගොඩක් තියෙනවා. ඉතින් full time, part time, casual, on call ඕනම opportunity එකක් ගන්න පුළුවන්. මොකද මම First Nation communities එක බොහොම closely වැඩ කරන්නේ. මොකද මම වැඩ කරන්නේ indigenous led organisation එක නිසා මම First Nation communities ගොඩාක් එක්ක වැඩ මේ හැම මේ මුළු northern BC වලම ඒ නිසා මම නිතරම Fort St John වලට Dawson Creek වලට මම නිතරම travel කරන්නේ ඒ workshops වලට. එතකොට මේ ඔය First Nation communities ගොඩක් ඉන්නවා Fort St John area එකේ Dawson Creek area එකේ වගේම Fort Nelson වල. ඉතින් ඒ bands වලත් First Nation bands වලත් අනිවාර්යයෙන්ම jobs තියෙනවා. ඉතින් ඒවටත් ඕගලන්ට apply කරන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලෝ ගොඩක් කලාට PR එකට support කරනවා. මොකද ඒගොල්ලන්ට මිනිස්සු අඩු නිසා. ඒ කියන්නේ skilled workers ලා අඩු හින්දා. දැනට less immigrants හැබැයි අනාගතේ මේ දැන් PR options ගොඩක් එන හින්දා immigrants ලා වැඩි වෙලා මීට වඩා community එක diverse වෙන්න පුළුවන්. දැනටත් Fort St John ගොඩක් diverse. හැබැයි ඊට වඩා diverse වෙන්න පුළුවන් අනාගතේ. support networks ගත්තොත් ඉතින් cultural connections ගොඩක් වැදගත් වෙනවා. හොඳම option එකක් දෙන්න පුළුවන් Facebook එකේ තියෙනවා everything Fort St John සහ WhatsApp for FSJ කියලා Facebook group දෙකක්. ඒ group දෙකට ඔයගොල්ලෝ කැමති නම් join වෙන්න. හරිම supportive community connections ඔයගලන්ට හදා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ anonymous ප්‍රශ්නයක් ඇහුවත් ගොඩක් අය උත්තර දෙනවා. මේ group දෙක හරිම popular Fort St John area එකේ. ඒ වගේම Northern Jobs කියලා WhatsApp group එකක් තියෙනවා. ඒක නම් ශ්‍රී ලංකන්ස්ලා කීප දෙනෙක් කරන group එකක්. ඒකටත් ඔයගලන්ට ඕනනම් job එකක් හොයාගන්න හරි එහෙම නැත්නම් මොන හරි connections වලට මේ group එකත් එක්කත් එකතු වෙන්න පුළුවන්. මේ group එකේ මම link එක දාලා තිනවා. ඕනනම් මම මේ එක පස්සේ දැන් මේ session එක ඉවරුණාට පස්සේ මට ඕනනම් chat එකට දාන්නත් පුළුවන් මේ link එක. එතකොට support networks ඕන තරම් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් එහෙම network එකක් එක්ක එහෙම support network එකක් එක්ක එකතු වෙන එක ගොඩක් වැදගත්. Fort St John වල ගොඩක් ලංකාවේ අය ඉන්නවා. මම හිතන්නේ ලංකාවේ අය 100කට වැඩිය ඉන්නවා. Fort St John වල Prince George වලත් ලංකාවේ අය 80ක් විතර 60ක් 70ක් 80ක් විතර ඉන්නවා. නමුත් Fort St John වල මම හිතන්නේ ඊටත් වඩා වැඩි. ගොඩක් අය ඉන්නවා. ඉතින් ඒ නින්දා මම හිතන්නේ ඒ කියන්නේ ගොඩක් වෙලාවට chance එකක් තියෙනවා අර දන්න අඳුරන අය එකතු වෙලා උදව් කරගන්න. ඉතින් community connections ගොඩක් වෙලාවට ඉතින් වෙන තැනක ඉඳලා move වෙනවා නම් ගොඩක් වැදගත් වෙයි. මේ දැන් මගේ පහුගේ මෙතැන්ට වෙනකම් මම කරේ ඇත්තටම ඒ කියන්නේ මේ මගේ lived experience share කරපු එක මේ presentation එකේ අවසාන කොටසේ මොකද මගේ මම company එකක් තියෙනවා මට ලංකාවෙත් ඒ වගේම මම කැනඩාවෙත් ඒකේ වැඩ කරනවා. ඉතින් ඒකේ සාමාන්‍යයෙන් අපි දැන් මේ group එකේ ලසන්තලත් එක්කත් මම එකතු වෙලා වැඩ කරනවා. ඉතින් ඒකේ මේ job preparation packages කීප තියෙනවා. ඔයගලන්ට ඕනේ නම් දැන් මේ දවස්වල ඔයගොල්ලෝ PR එකට හෝ එම නැත්නම් jobs හොයන්න උනන්දු වෙනවා නම් ඒ job preparation package එකේ මෙන්න මේ කොටස් අඩංගු වෙනවා. ඉතින් resume writing වලට අපිට support කරන්න පුළුවන්. ඒ වගේම interview එකකට prep වෙන්න, වගේම job හොයාගන්න විශේෂයෙන් තමන්ට අදාළ sectors, ඒ කියන්නේ IT sector, එහෙම නැත්නම් administrative assistant, එහෙම නැත්නම් accounting, auditing, එහෙම නැත්නම් oil and gas, එහෙම නැත්නම් natural resources, එහෙම නැත්නම් early childhood, එහෙමත් නැත්නම් social and community health care මේ ඕනම sector එක job ලේසියෙන් හොයාගන්න කොහොමද LinkedIn එහෙම නැත්නම් Indeed වගේ platforms navigate කරන්න කියන එකට support කරන්න පුළුවන්. වගේම workplace culture එක මොකද ගොඩක් PGWP සහ PR එකට යන්න ඉන්න අයට workplace culture එක ගැන understanding එකක් තියෙන එකත් ගොඩක් හොඳයි. ඉතින් මේ වගේ package එකක් අපි introduce කරලා තියෙනවා. ඉතින් කැමති නම්
මේක ගණ්ඩ පුළුවන් ඔගොල්ලන්ට එක අවශ්‍යනං ඔගොලන්ගේ ඉස්සරහ ජොබ් සර්ච් එකේදී ඔගලන්ට උදව්වක් අවශ්‍යනං මේ ජොබ් ප්‍රපරේෂන් පැකේජස් මම දැන් ඊළඟ ස්ලයිඩ් එකේ තියෙන අපි දුන්ලා දීලා තියෙන එක පැකේජස් මුලින්ම ස්ටාර්ට් ජොබ් ප්‍රෙප් පැකේජ් කියලා තියෙනවා එක $50යි ඒකේ පර්සනලයිස්ඩ් රෙසියුමේ එකක් තියෙනවා ඒක එක version එකක් ගන්න පුළුවන් කස්ටමයිස්ඩ් cover letter එකක් one version ඒ වගේම general interview prep guide එකක් තියෙනවා ඒ වගේම general job search strategy tip එකක් ටිප්ස් තියෙනවා ඒ වගේම editable templates හම් වෙනවා resume එකටයි cover letter එකටයි මේ පැකේජ් එක $50 මේක ගොඩක්ම හොඳයි කියන්නේ අලුතෙන්ම කැනඩාවට ඇවිල්ලා ඒ කියන්නේ අලුතෙන්ම ජොබ් හොයන කට්ටියට කියන්නේ බොහොම අලුත් අයට ඉනිෂියල් ස්ටේජ් එකේ ඉන්න අයට තමයි ඉතින් මේක ගොඩක් හොඳ වෙන්නේ එක්ස්පීරියන්ස් තියන අය නම් දන්නවනේ මේ වෙනකොට නමුත් අලුත්ම කට්ටියට තමයි මේ පැකේජ් එක හොඳ වෙන්නේ දෙවැනි පැකේජ් එකේ තියෙන්නේ ගොඩක් complete career launch package එකක් ඒක කොහොමද කියන්නේ complete කොහොමද career එකක් පටන් ගන්න විශේෂයෙන් PGWP ඒ වගේම PR එකට apply කරන කට්ටියට resume එක Canadian standard එකෙන් 2 versions මේ package එක යටතේ ලැබෙනවා cover letter එකත් 2 roles වලට හම්බ වෙනවා ඒ වගේම 1 hour mock interview session එකක් ලැබෙනවා මේ teams හරහා වගේම job search platform navigate කරන්න විශේෂයෙන් LinkedIn සහ Indeed ඒ වගේම Canadian workplace culture tips ඒ වගේම one follow up feedback session එකක් හම්බ වෙනවා එක email එකකින් එහෙම නැත්නම් 30 minute call එකක්. එතකොට මේක ගොඩක් හොඳයි ideally හොඳයි skill immigrants ලට ගොඩක්ම වෙන එක multiple roles වලට apply කරන skill immigrants ලට තමයි මේ package එක හොඳයි කියලා මට හිතෙන්නේ. එහෙම නැත්නම් බොහොම basic package එකක් තියෙනවා resume සහ cover letter එක only මොකද සමහර අයට තමන්ගේ resume එකයි cover letter එක version එකක් හදාගත්තාම ඇති ඊට පස්සේ ඒගොල්ලන්ට ඒක change කර යන්න පුළුවන් ගොඩක් වෙලාවට මෙහි මගේ අත්දැකීම අනුව මම hiring manager කෙනෙක් විදිහට මම වැඩ කරන්නේ මගේ office එකේ education manager විදිහට. ඒතර මගේ organisation එකේ මම ගොඩක් hire කරලා තියෙනවා. ඒ hire කරපු සමහරු දැන් RCIP program එකටත් සුදුසුකම් ලබලා තියෙනවා අපිත් එක එම්ප්ලොයර් කෙනෙක් රෙජිස්ටර් වෙලා ඉන්න. ඉතින් ඒකෙදි අපි ගොඩක් වෙලාවට හයරින් වලදී ගොඩක් වෙලාවට අපේ අයට හරි එහෙම නැත්නම් සමස්තයක් විදියට ඉමිග්‍රන්ට් වර්කර්ස් ලට තියෙන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලන් ගොඩක් වෙලාවට අර කැනේඩියන් කීවර්ඩ්ස් යූස් කරන්නේ නැති එක. ඉතින් කැනේඩියන් කීවර්ඩ්ස් යූස් කරලා එතකොට තමයි ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙන ඒ වර්ඩ්ස් පාවිච්චි කරලා තමන්ගේ කවර් ලෙටර් එක ලියන එක, ඒ වගේම තමන්ගේ සෙක්ටර් එකට සහ ඒ රෝල් එකට අදාළ ජොබ් රෝල්ස් සහ ඒ තමන්ගේ සෙක්ටර් එකට සහ ඒ ජොබ් රෝල් එකට වගේම ඒ අදාළ පොසිෂන් එකට අදාළ කීවර්ඩ්ස් අඳුරගෙන ඒවා කවර් ලෙටර් එකෙත් රෙසියුමේ එකෙත් ලියන එක, ඒ වගේම හරිම ක්ලියර් ස්ට්‍රේට් ෆෝවර්ඩ් ලැන්ග්වේජ් එකක් යූස් කරන එක තමයි ගොඩක්ම චැලෙන්ජින් වෙලා තියෙන්නේ අපේ වගේ කට්ටියට. ඒ කියන්නේ අපේ ලංකාවේ සහ එහෙම නැත්නම් මයිග්‍රන්ට් වර්කර්ස්ලාට. ඒ නිසා තමයි ගොඩක් අයට ජොබ්ස් හොයාගන්න අමාරු. මොකද දැන් ගොඩක් ජොබ් වලට ස්ක්‍රීන් කරන්නේ AI ඇල්ගොරිදම් වලින්. මම පෞද්ගලිකව දන්න ආයතන කීපයක් තියෙනවා. මගේ ආයතනය දැනට AI පාවිච්චි කරන්නේ නැහැ. නමුත් අපි දන්නවා සමහර ආයතන තියෙනවා ගවර්න්මන්ට් සහ non profit organizations පවා තියෙනවා. corporate sectors උත් ගොඩක් පාවිච්චි කරනවා AI ඇල්ගොරිදම්ස්. එතකොට ඉතින් අර keywords පාවිච්චි කරන එක හරිම crucial. මොකද සමහරලාට ඒගොල්ලෝ application එකේ advertisement එකේම දාලා තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ පෝටල් එකක් තියෙනවා ජොබ් පෝටල් එකක්. ඒකෙන් ඇප්ලයි කරනකොට තමන්ට කැමති නම් AI ඇල්ගොරිදම් එක චූස් කරන්න ඔප්ෂන් එක දෙනවා සමහර ඕගනයිසේෂන්ස්. නමුත් සමහර ඕගනයිසේෂන්ස් එහෙම ඔප්ෂන් එක දෙන්නෙත් නැහැ. ඒගොල්ලෝ ගොඩක් සමහරලාට ඇල්ගොරිදම් AI ඇල්ගොරිදම් එකම පාවිච්චි කරනවා. ඉතින් ඒ හින්දාත් සමහරලාට ඉතින් ජොබ්ස් හොයාගන්න ටිකක් අමාරුයි. අනිත් එක ඉන්ටර්විව්ස් ගොඩක් වෙලාවට හරිම බ්‍රේන් ඩ්‍රේනින් වෙන්න පුළුවන්. හරිම ඩ්‍රේනින් වෙන්න පුළුවන් ඇත්තටම ඉන්ටර්විව් එකක්. මොකද සමහරලාට එක මුලින්ම ෆෝන් ඉන්ටර්විව් එකක් තියලා ඊට පස්සේ පැනල් ඉන්ටර්විව් එකක් තියලා ඊට පස්සේ ආපහු තව ඉන්ටර්විව් එකක් තියලා කියන්නේ තාම වීඩියෝ ඉන්ටර්විව්ස් දෙක තුනක් තියලා සමහරලාට රිටන් අසයින්මන්ට් එකක් දීලා ඒ වගේ ගොඩාක් කියන්නේ ලොකු ප්‍රොසෙස් එකක් යනවා ජොබ් ඉන්ටර්විව් එකකත්. ඉතින් සමහර අයට ඒක ටිකක් අමාරුයි නැවිගේට් කරගන්න. මොකද අලුත් රටක් අලුත් කල්චර් එකක්
අලුත් organizational environment එකක්. ඉතින් ඒක ලේසි නෑ එක පාට මේකට මුණ දෙන්න. ඒ නිසා ඒ වගේ අයට තමයි මේ packages ගොඩක් අපි introduce කරන්නේ. ඉතින් ඔයගලන්ට කැමති නම් මේ packages access කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මම කියපු ටිප්ස් අනිවාර්යෙන්ම ඔළුවට ගන්න. මොකද ඒවා ඇත්තටම ගොඩක් වටිනා වැදගත් දේවල් වෙයි ඉස්සරහට, විශේෂයෙන්ම මේ RCIP එකෙම යූස් කරලා PR එක ගන්න ඔයගොල්ලෝ උනන්දු වෙනවා නම්. මීට අමතරව ඇඩෝන් සර්විසස් තියෙනවා. අර මම කියපු අර සමහරලාට බේසික් පැකේජ් වලට යනවා නම් Tamanට ඇඩ් කරගන්න පුළුවන් මොක් ඉන්ටර්විව් එකක් හරි, එහෙම නැත්නම් LinkedIn ප්‍රොෆයිල් එක හදාගන්න, එහෙම නැත්නම් එක්ස්ට්‍රා කවර් ලෙටර් එකක් ගන්න. ඒකටත් වෙනම ඇඩෝන් සර්විසස් තියෙනවා. ඒ වගේම මේ වෙනකොට මම හිතන්නේ ලස්සන්තලා පටන් අරන් තියෙන මේ easy learn කියන එකෙන් මම හිතන්නේ ගොඩක් වෙලාවට දැන් ක්ලාසස් ෆ්‍රෙන්ච් ක්ලාසස් එහෙම පටන් අරන් තියෙනවා. ඉස්සරහට ඒගොල්ලෝ තව ගොඩක් ඉනිෂියේටිව්ස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ඉනිෂියේටිව්ස් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අයට ඩිස්කවුන්ට්ස් වලට යන්නත් පුළුවන්. ඒ වගේම ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලට, නිව් PR හෝල්ඩර්ස් ලට අවුරුද්දක් ඇතුළත ඔප්ෂනල් ඩිස්කවුන්ට් උත් ඒගොල්ලෝ ලබා දෙන්න තීරණය කළා තිනවා. ඉතින් මේ වගේ ඩිස්කවුන්ට්ස් පැත්තෙනුත් තියෙනවා. එතකොට තවත් මං හිතන්නේ ලේසි වෙයි. ඒක ඔයගොල්ලන්ට පහසුවක් වෙයි. මොකද ඒක affordable වෙයි. මේක තමයි මගේ ප්‍රසන්ටේෂන් එක. මට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඊට අමතරව මේ ප්‍රසන්ටේෂන් එක ඔයගලන්ට අවශ්‍ය කරනවා නම් ඒක මම දෙනවා easylearn.ca එකට, ඒ කියන්නේ ලසන්තලට දෙනවා. ඒගොල්ලන්ගෙන් ලබා ගන්නත් පුළුවන්. ස්තුතියි. thank you. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. Hello. ඔව් කියන්න. Thank you very much Vibhusha. මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. අර ඔයා කිව්ව නේද මේ මොනවාද මේකේ RCIP වල මොනවාද PR eligibility එකට අර one full year experience එකක් තියෙන්න ඕනේ කියලා. ඒක ඇවිල්ලා any country එකේ පුළුවන්ද නැත්නම් මෙහි Canadian experience එක වෙන්න ඕනේද? හිතන්නකෝ දැන් මම early childhood educator assistant කෙනෙක් නම් දැනට හැබැයි මගේ කලින් තියෙන background එක වෙන career එක නම් ලංකාවේ. එතකොට ඒගොල්ලෝ 1 year ඉල්ලන්නේ කොයි විදිහටද? ඒ කියන්නේ එක්කෝ RCIP community එකේ 1 year වෙන්න ඕනේද නැත්නම් එළියෙන් පුළුවන්ද? නෑ කමියුනිටි එකේ වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ඔයා early childhood educator යනවා නම් පහුගිය අවුරුදු 3 ඕනෑම තැනක ඔයාට 1 year experience තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ. ඒක පිටරටක වෙන්නත් පුළුවන්. කියන්නේ ලංකාවේ හෝ වෙනත් රටක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කැනඩාවේ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයා දැන් කොහොමත් RCIP එකට apply කරන්නේ RCIP එකේ ඇතුලේ ඉඳගෙන වෙන්නත් පුළුවන්. එයින් එළිය වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ ඔයාට වැන්කුවර් ඉඳලත් RCIP එකට apply කරන්න පුළුවන්. හැබැයි අර job එකක් secure කරගන්න ඕනේ. ඒ වගේම job offer එක secure කරගන්න ඕනේ. ඒ වගේම ඔයා දැන් apply කරන NOC code එක තියෙනවානේ. ඒ NOC code එකට අදාළ job එකෙන් අවුරුද්දක experience තියෙන්න ඕනේ පහුගිය අවුරුදු 3 ඇතුළත. මම දන්න විදියට මම කියවු විදියට සහ මගේ දැන් ඔෆිස් එකෙනුත් මේ RCIP එක කරන නිසා මගේ දැනුම හැටියට ඒක එහෙම තමයි වෙන්නේ. මම ඕනනම් මෙතන link එක දාන්නම් RCIP එකේ. එතකොට ඔයගලන්ට තවත් විස්තර දැනගන්න පුළුවන්. මම දන්න විදියට සහ මම දැන් මේ සම්බන්ධයෙන් මම පහුගිය දවස්වල කියන්නේ මම trainings කීපයකටත් ගියා. මොකද මගේ යටතේ ඉන්න ළමෙක් තමයි RCIP එකට apply කරන්නේ. එතකොට මම immediate supervisor විදියට මට training තියෙනවා. ඒ කියන්නේ IRCC එකෙන් employerට training දෙනවා. එතකොට ඒ training එකට මමයි මගේ ED ගියාම ඒගොල්ලන් කිව්වේ ගොඩක් වෙලාවට අවුරුද්දක experience තියෙන්න ඕනේ මේ අදාළ NOC කෝඩ් එකට අදාළ ජොබ් එකේ. ඒක තමයි වැදගත්. ඒක කොහෙද කියන එක අදාළ නැහැ. ඕනම තැනක වෙන්න පුළුවන්. හැබැයි පහුගිය අවුරුදු 3 ඇතුළත වෙන්න ඕනේ. හරි. Oh, right. Thank you so much. Clear. Okay.
මට තව මම හිතන්නේ සමිත් කියලා කියනවා අපි 1 year and 6 months හිටියා Dawson Creek දැන් ඉන්නේ Fort St John දැන් මෙහි job and housing rent crisis too high job හොයාගන්න බෑ my friend job කෙනෙක් හොයනවා දැන් 6 months ඉඳන් job අමාරුයි 1 bedroom එකක් more than 1200 වගේ please check current reality මෙහෙමයි ඉතින් Fort St John කිව්වම ඒ කියන්නේ එකක් ටිකක් තරමක ලොකු සිටි එකක් සහ Dawson Creek උත් එහෙමයි හැබැයි දැන් මෙහෙමයි මේ දැන් ජොබ් හොයාගන්න බෑ කියන එක කියන්නේ ගොඩක් අය එහෙම ඒක කියනවා දැන් ප්‍රින්ස් ජෝර්ජ්ලත් මම ආපු කාලේ දැන් මම ආවේ 2021 අග 2022 මුල වෙනකොට මෙහෙ කියන්නේ නිකන් දැන් මෙහෙම අපි අද CV එකක් අරගෙන කියන්නේ හෙට ඔයා ගිහිල් ඔයා හෙට ඔයා ටිම් හෝටන්ස් එකට CV එක දුන්නොත් ඔයාට අනිද්දා කෝල් කරනවා හැබැයි එහෙම තත්ත්වයක් තිබුණා 2022 මොකද ඒ කියන්නේ කොවිඩ් වලින් පස්සේ ගොඩක් අය ජොබ් වලින් ගිහිල්ලා ලොකු ગેප් එකක් තිබුණා ලේබර් ગેප් එකක් ඒ නිසා කියන්නේ දවස් දෙක තුනක් ඇතුළත සතියක් ඇතුළත ජොබ් හොයාගන්න පුළුවන් වුණා හැබැයි දැන් ඒ තත්ත්වේ නැහැ ඒක මම පිළිගන්නවා මොකද දැන් ගොඩක් මිනිස්සු ඉන්නවා දැන් ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා මම දැන් කිව්වනේ UNBC වගේම Northern Lights College වලත් ගොඩක් මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ඇවිල්ලා ඉන්නවා ඒ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ආපු නිසා දැන් ජොබ් මාකට් එක කම්පිටිටිව් හැබැයි ඔය ගොඩක් වෙලාවට ස්කිල්ඩ් වර්කර්ස්ලාට ලොකු ඔපොර්චුනිටි එකක් තියෙනවා මොකද දැන් උදාහරණයක් විදියට මම පෞද්ගලිකවම දන්නවා මගේ ආයතනයේ අපි හෙව්වේ කමියුනිටි හෙල්ත් එඩියුකේටර් එතකොට ඒක යන්නේ අර සෝෂල් ඇන්ඩ් කමියුනිටි සර්විස් වර්කර් කියන NOC කෝඩ් එකට යන්නේ ඉතින් ඒ NOC කෝඩ් එකෙන් අපි ඒ සෝෂල් ඇන්ඩ් කමියුනිටි සර්විස් වර්කර් කෙනෙක්ව තමයි අපි හෙව්වේ එතකොට අපේ මූලික කියන්නේ ජොබ් රෝල් එක උනේ කමියුනිටි හෙල්ත් එඩියුකේටර් එතකොට එඩියුකේටර්ට තියෙන්නේ ගොඩක් වෙලාට අපි වැඩ කරන්නේ HIV සහ හෙපටයිටිස් C සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් එඩියුකේෂන් දෙන්න තමයි පබ්ලික් ජෙනරල් පබ්ලික් එකට එඩියුකේෂන් දෙන්න තමයි ඒ කමියුනිටි හෙල්ත් එඩියුකේටර්ගේ රෝල් එක. ඉතින් මේකට ගොඩක් ඇප්ලයි කරේ ඇත්තටම ටිම් හෝටන්ස් ඒ වගේ එතකොට තව සේවෝන් වල වැඩ කරපු අය ටිම් හෝටන්ස් වල වැඩ කරපු අය ස්ටාර්බක්ස් වල වැඩ කරපු අය රෙස්ටොරන්ට් වර්කර්ස් තමයි ගොඩක් ඇප්ලයි කරේ. ඊට අමතරව තව කෙයා එඩ්ලා වගේ කට්ටියත් ඇප්ලයි කරා. මේ වගේම තව accounting admin assistant කරන අයත් ඇප්ලයි කරා. හැබැයි ඒ කිසිම කෙනෙකුට අර අපි හොයන qualifications තිබෙත් නැහැ. ඊපස්සේ අපි qualifications උත් ගොඩක් අඩු කරලත් බැලුවා. කියන්නේ ගොඩක් අය ඒ job එකට fit උන්නේ නැහැ. අන්තිමේදී තමයි අපිට මගේ දැන් ඉන්න educator හම්බුනේ. එයාව බොහොම අමාරුවෙන් හොයාගත්තේ. මොකද එයා ඇත්තටම ෆිලිපිනෝ යුනිවර්සිටි එකක lecturer කෙනෙක්. එතකොට එයා ෆිලිපිනෝ යුනිවර්සිටි එකක lecturer කෙනෙක්. එයා මෙහෙට ආපු මේ Fort St John වල ඉඳලා එයාට තමයි අපි ඇත්තටම job එක offer කරේ. මොකද එයා ඇත්තටම ඒ සම්බන්ධයෙන් එයා mental health expert කෙනෙක් එයා psychology පැත්තෙන් උගන්වපු ෆිලිපීන්ස් වල උගන්වපු lecturer කෙනෙක්. ඉතින් එයා ඇත්තටම මේක රෝල් එකට හොඳටම සෙට් වුණා. ඉතින් skilled workers ලට තාමත් chance එක තියෙනවා. එහෙම chance එක නැහැ කියලා කියන්න බෑ. ටිකක් ඉතින් හොයන්න ඕනේ. කියන්නේ සමහර ලාවට මේ කියන්නේ දැන් ඔය කුක්ලා රෙස්ටොරන්ට් වර්කර්ස්ලා වගේ අයටත් ඒ කියන්නේ එක පාටම නිකන් ඔයා තව කියන්නේ පහුගිය අවුරුද්දේ මාස 6ක් විතර රෙස්ටොරන්ට් එකක වැඩ කරා කියලා එහෙම සමහරලාට ජොබ්ස් හම්බෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ෆුඩ් හැන්ඩ්ලින් කෝස් එකක් කරලා තියෙන්න ඕනේ. සමහරලාට රෙඩ් සීල් වගේ දේවල් බලනවා වෙන්න පුළුවන්. ගොඩක් සර්ටිෆිකේෂන්ස් බලනවා. සහ එතකොට බේකරි වගේ කෝස් එකක් කරලා තියෙනවා නම් වඩාත් හොඳයි. එතකොට දැන් හෙල්ත් කෙයාර් පැත්තෙන් වගේ නම් ගොඩක් දැන් සර්ටිෆිකේට්ස් තියෙනවා. ගොඩක් ඔය ෆස්ට් ඒඩ් සර්ටිෆිකේට් එක තියෙනවා. CPR තියෙනවා. ඒ වගේම mental health crisis වලට වෙනම first aid certificates තියෙනවා. දැන් ඒවා ගොඩක් Canadian Red Cross එකේ තියෙනවා. එතකොට ඒ වගේ certificates වලට certificates ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට ඔයාව highlight වෙනවා. මොකද ඔයාට අනිත් අයට තියෙනම qualifications තිබුණොත් ඉතින් ගොඩක් වෙලාවට ඔයාව highlight වෙන්නේ නැහැ. එතකොට ටිකක් අමාරුයි ගන්න. ඉතින් අර ඒ හින්දා අර වගේ ගොඩක් courses කරන්න වෙනවා. සමහර විට online courses කරන්න වෙනවා. දැන් early childhood educator position එක ගත්තත්
early childhood educator දැන් හැමෝම කරනවානේ just course එක හැමෝම කරනවා. ඒ කියන්නේ දැන් ඒකට PR ගන්න ලේසි නිසා අහන කෙනා කරනවා. හැබැයි ඊට අමතරව ඔයාට පුළුවන් නම් ඒ course එකට අමතරව ඔයාට මොන හරි online training ටිකක් හොයාගන්න. තව ඔය Coursera, Udemy වගේ platforms වල ගොඩක් free courses තියෙනවා. ඉතින් ඒ free courses access කරන්න ඒ වගේම සමහර ඒවා පොඩි ගණන් දීලා කරන්න පුළුවන් courses තියෙනවා. ඒ වගේම පොඩ්ඩක් volunteering පැත්තත් හදාගන්න පුළුවන් නම් මොකද සමහර අයට තියෙන ගොඩක්ම ප්‍රශ්නේ Canadian experience නැති එකනේ. ටිකක් හොඳම කියන්නේ early childhood educator ඒ වගේම care aid ඔය social and community service worker වගේ jobs හොයාගන්න අමාරුයි experience නැතුව Canadian experience නැතුව. ඉතින් ඒ නිසා ගොඩක් volunteering වගේ දේවල් කරනවා නම් ඒකත් extra advantage එකක් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ දේවල් කරලා ඔයාගේ CV එකයි cover letter එකයි strong කරගත්තොත් jobs හොයාගන්න අමාරු නෑ. ඒක මට කියන්න පුළුවන් මොකද මම hire කරන නිසා. මොකද අපි බලාපොරොත්තු වෙන අය apply කරන්නේ නැහැ. අපි බලාගෙන ඉන්න අපිට සෑහෙන උනන්දුවෙන් බලන් ඉන්න කවුරු හරි කෙනෙක් apply කරයි කියලා එහෙම අය apply කරන්නේ නැහැ. ඉතින් එහෙම කවුරු හරි apply කරනවා නම් ඒගොල්ලන්ට chance එක තියෙනවා. තව මොන හරි ප්‍රශ්න තියනවද? තව ප්‍රශ්නයක් තියෙනවා. If we have 1 year of experience and a job offer, should community support still be available for us to apply for PR? Yes, you can. ඒ කියන්නේ ඔයා බලන්න ඕනේ ඔයාගේ මොකද්ද මට ඔයා මෙතන කියන්නේ ලොකු ඩීටේල් එකක් දාලා නැහැ. ඔයාගේ area එක මොකද්ද කියලා. So I don't really know what's your area. So ඔයාගේ area එක මේ අර කියපු occupation list එකේ තියෙන්න ඕනේ. මොකද මේ RCIP එක හැම job එකකටම අදාළ වෙන්නේ නැහැ. ඒක අදාළ වෙන occupation list එකක් තියෙනවා. ඒ occupation list එකේ early childhood educator තියෙන බව මම හොඳටම දන්නවා. ඊළඟට social and community service worker තියෙනවා. cook ලා ඉන්නවා. food service supervisor තියෙනවා. ඒ වගේ occupation list එකේ මම හිතන්නේ NOC codes එකම තමයි ඒගොල්ලෝ දාලා තියෙන්නේ. NOC code එකයි ඒ වගේම occupation එකයි. ඉතින් NOC code එකට දැන් මෙහෙමයි දැන් NOC code එකත් එක්ක ඔයගොල්ලෝ apply කරනවා නම් ඒ කියන්නේ ඒ title එකම වෙන්න ඕනේ නැහැ. දැන් උදාහරණයක් විදියට දැන් මගේ office එකේ ඉන්න educator එයාගේ title එක community health educator. එතකොට එයාගේ title එක එහෙම් පිටින්ම occupation list එකේ නැහැ. එතකොට occupation list එකේ තියෙන්නේ social and community service worker කියලා. ඉතින් ඒ title එකම තියෙන්න ඕනේ නැහැ. හැබැයි දැන් social and community service worker කියන NOC code එක තියෙනවානේ. ඒ NOC code එකේ තියෙන job role එක ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඔයා Google එකේ search කරොත් NOC code එක දාලා මේකට අදාළ job role එක ඔයාට IRCC එකේ website එකේ පේනවා මේ NOC code එක. මම හිතන්නේ ඒක social and community service work එකේ NOC code එක 42202. එතකොට ඒකට අදාළ මේ NOC code එකට අදාළ job role එක ඒක පැහැදිලි කරනවා. මෙන්න මේ role එක මේක තමයි job responsibilities මේ වගේ qualifications තමයි තියෙන්න ඕනේ. අන්න ඒ job role එකත් එක්ක ඔයාට හම්බෙලා තියෙන job offer එකේ job responsibilities එක ඔයාට 70%ක්වත් at least 70% match කරන්න පුළුවන් නම් ඔයාට ඒ NOC code එකෙන් මේ PR එකට apply කරන්න පුළුවන්. ඒක හැම PR එකටම අදාළයි. ඒක මම immigration session එකක් නෙවෙයි නිසා මම මේ පැත්ත ගොඩක් touch කරේ නැත්තේ. නමුත් මම පුද්ගලික අත්දැකීමෙන් දන්නවා ඕනම can a title like a matter when in it doesn't matter whatever your title, it doesn't matter. What matter is your job responsibility and NOC code, how you can match it. At least 70% should match it. So ඒක තමයි වැදගත් වෙන්නේ. one-on-one session එකට ඔයාලා පුළුවන් appointment එකක් ගන්න. ඒකටත් ඔයගොල්ලන් මේ session එකෙන් පස්සේ මේ ඔයගොල්ලන්ගේ නමයි මං හිතන්නේ email එකයි contact numbers දෙන්න මේ WhatsApp group එකේ සහ ඔයගොල්ලන්ට personally කියන්න පුළුවන් ලසන්තට. එතකොට එයා එක මට arrange කරලා කියයි.
විභූෂා කැනඩියන් එක්ස්පීරියන්ස් 1 year කියන එකට ඒක ෆුල් ටයිම් වෙන්න ඕනේද පාර්ට් ටයිම් වුණත් පුළුවන්ද? එක ෆුල් ටයිම් වෙන්න ඕනේ මම දන්න ෆුල් විදිහට. ටයිම්. ඔව්. ෆුල් ටයිම්. හරිද. thank you. ඒකෙත් අර රෙලවන්ට් එක්ස්පීරියන්ස් වුණාම ඒ කියන්නේ ජොබ් ටයිටල් එක ප්‍රශ්නයක් නැහැ. ඕගලන්ට ඒක කනෙක්ට් කරන්න පුළුවන් නම් ඒගොල්ලෝ ඒ තියෙන NOC කෝඩ් එකත් එක්ක එච්චරයි වෙන්න ඕනේ. thank you. වෙල්කම්. විපුෂා ඔව්. එතකොට අපි දැන් ඇප්ලයි කරලා අපිට ජොබ් ඔෆර් එකක් හම්බුනේ කියන්නකො. හම්බෙලා එතකොට අපි එහෙට මූව් වෙන්න කලින් අපිට ඔක්කොම එලිජිබිලිටි ඔක්කොම ටික තියෙනවා නම් අපිට එහෙට මූව් වෙන්න කලින් අපිට PR එක ඇප්ලයි කරලා යන්න පුළුවන්ද කොහොමද වෙන්නේ ප්‍රොසීජර් එක? ඒක මේ RCIP කියන එක ඇත්තටම employer driven. ඒක හින්දා ඔක ඔයගලන්ට ඇප්ලයි කරන්න බෑ. ඒක employer තමයි documents set කරලා එයා තමයි portal එක පටන් ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා මේ එතකොට ඒක employer ගෙන් තමයි යන්න ඕනේ. ඔයාට move වෙන්න කලින් මම හිතන්නේ ඇප්ලයි කිරීමේ හැකියාවක් නැහැ. ඒගොල්ලෝ සමහරලාට ඒගොල්ලෝ ඒ කියන්නේ දැන් මේකට employersලා register වෙලා ඉන්නේ මේ program එකට. RCIP දැනටමත් register වෙමින් පවතිනවා. තාමත් රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒකයි තාමත් එම්ප්ලොයර්ස්ලාගේ ලිස්ට් එක ඒගොල්ලෝ අනවුන්ස් කරලා නැත්තේ. තාමත් එම්ප්ලොයර්ස්ලා රෙජිස්ටර් වෙමින් පවතිනවා. ඉතින් රෙජිස්ටර් වුණාට පස්සේ ඒගොල්ලෝ එම්ප්ලොයර්ස්ලා ලිස්ට් එක අනවුන්ස් කරයි. එතකොට ඒ එම්ප්ලොයර්ස් ලිස්ට් එකෙන් එම්ප්ලොයර් කෙනෙක් හොයාගෙන ඒකේ ඒ එම්ප්ලොයර්ස්ලා මේ ඇඩ්වර්ටයිස් කරලා තියෙන ජොබ්ස් වලට තමයි ඔයාලා ඇප්ලයි කරන්න ඕනේ. එතකොට එහෙම ඇප්ලයි කරලා ඒ ජොබ්ස් වලට ඒ ඔෆර් එක හම්බුනාට පස්සේ කියන අඩුම ගානේ 30 hour job offer එකක් වෙන්න ඕනේ, permanent job offer එකක් වෙන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලෝ පටන් ගන්නවා මේ කියන්නේ වෙනම ඒකේ තව තියෙනවා. ඒ කියන්නේ employer විසින් කරන්න ඕනේ දේවල් කීපයක් තියෙනවා. ඔයාලට තියෙන්නේ ඔයාලගේ language test එක complete කරගන්න අනිවාර්යෙන්. ඒ වගේම ඔයාගේ job එකට දැන් early childhood educator වගේ යනවා නම් early childhood educator එකට අදාළ educational credentials තියෙනවානේ. ඔයගලන්ට මොනවා හරි degree එකක් තියෙනවා නම් ඩිප්ලෝමා තියෙනවා නම් සර්ටිෆිකේට් එකක් තියෙනවා නම් ඒ ටික ඔක්කොම රෙඩි කරගන්න. ඒවට මොන හරි වෙස් හරි මොන හරි අප්‍රූවල් ගන්න ඕන නම් ඒව කරගන්න. පොලිස් සර්ටිෆිකේට් එක හදාගන්න. ඒව ටික ලැන්ග්වේජ් ටෙස්ට් එක ඒ ටික අර සාමාන්‍යයෙන් ජෙනරලි කරන්න ඕන ටික රෙඩි කරගන්න එක විතරයි ඔයාලට තියෙන්නේ. ඉතුරු ටික ඇත්තටම එම්ප්ලොයර් ලෙඩ් තමයි යන්නේ. ඒක එම්ප්ලොයර් ඩ්‍රිවන් ප්‍රෝග්‍රෑම් එකක්. එතකොට ඔයගලන්ට වෙනම ඇප්ලයි කරන්න මම තාම ඇප්ලයි කරන විදිය හරියටම තාම ඒගොල්ලෝ අනවුන්ස් කරලා නැහැ. ඒ නිසා මේ ගොඩක් යන්නේ එම්ප්ලොයර් ගෙන් තමයි යන්නේ. එතකොට එම්ප්ලොයර් බැඳිලා ඉන්නවා. දැන් ඔයාව අපි හිතමුකෝ මේ සිලෙක්ට් කරගත්තා කියලා මේ ජොබ් එකට. හැබැයි ඔයාට අමතරව තව අඩුම ගානේ කැන්ඩිඩේට්ස්ලා 3 දෙනෙක්වත් ඒගොල්ලෝ ප්‍රොඩියුස් කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ ඇයි ඔයාව තෝරගත්තේ කියන එකට එක්ස්ප්ලනේෂන් එකක්, ජස්ටිෆිකේෂන් එකක් එම්ප්ලොයර් දෙන්න ඕනේ. එතකොට ඒකට එක එම්ප්ලොයර් බැඳිලා ඉන්නවා. එතකොට ඒක නිකන් අර PNP වගේ තමයි. provincial nominee program එක වගේ ඔයාව ඇයි කියන්නේ තව ඇප්ලයි කරපු තව අනිත් කැන්ඩිඩේට්ස්ලා කවුද ඒගොල්ලන්ව නැතුව ඇයි ඔයාව තෝරගත්තේ කියන එකට ජස්ටිෆිකේෂන් එකක් තියෙන්න ඕනේ. එහෙම තමයි මේ එම්ප්ලොයර් ඩ්‍රිවන් තමයි මේක යන්නේ. ඔව් තව ප්‍රශ්නයක් තියෙනවා. මට හෑන්ඩ් එකක් පේනවා. ප්‍රශ්නයක් තියෙනවා. විභූෂා thank you අද session එකට මට තියෙන ප්‍රශ්නේ මේ ඔයා IRCC session වලට join වෙච්ච උන හින්දා අහන්න ඕනේ මේක මේ Peaslee වල job offer එකට minimum wage එකක් requirement එකක් තිබුණාද? නැහැ. සාමාන්‍යයෙන් කියන්නේ අපි ඒ කියන්නේ සෙෂන් එකක් කිව්වට ඒක ලයිව් සෙෂන් එකක් නෙමෙයි. ඒක නිකන් අර online එකක් virtual එකක්. එතකොට එතන අපිට එහෙම ඒගොල්ලෝ නම් එහෙම දක්වලා තිබුණ නැහැ. හැබැයි සාමාන්‍යයෙන් ඒ කියන්නේ මිනිමම් වේජ් එකට වඩා වැඩි වෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒ කියන්නේ සමහරට ඒක සෙක්ටර් එකෙන් සෙක්ටර් එකට වෙනස් වෙනවද දන්නේ නැහැ. නමුත් දැනට අපේ එඩියුකේටර් යන රේන්ජ් එක ඕකේ වුණා. එහෙම මේ මිනිමම් වේජ් එකට වැඩි නම් මං හිතන්නේ ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව හැබැයි ඒගොල්ලෝ අපෙන් අහනවා මේගොල්ලන්ට දෙන බෙනිෆිට්ස් මොනවාද? ඒ කියන්නේ performance appraisal එකක් කොහොමද කරන්නේ? ඒතර performance appraisal එකෙන් පස්සේ මොනවාද යාලට හම්බෙන benefits? ඒ දේවල් ගොඩක් වෙලාවට අහනවා. ඒ කියන්නේ pension එකක්
contribute කරනවද ඒ දේවල් ඒ කියන්නේ employee ගේ security එක සම්බන්ධයෙන් job security එක සම්බන්ධයෙන් සහ ඒ අපිට දැන් අපි ඉන්න non profit එකක හින්දා අපේ funding සම්බන්ධයෙන් ඒවා ගැන අපිට වගවීමක් තියෙනවා. හැබැයි ඒක වෙනස් වෙන්න පුළුවන් sectors අනුව. ඉතින් අනිත් sectors වල එහෙම කොහොමද දන්නේ මම ගිය session එකේ නම් ඒගොල්ලන් ගොඩක්ම අර employee ගේ job security එක සම්බන්ධයෙන් ගොඩක් ඒගොල්ලෝ අහනවා යාලට හම්බෙන benefits වගේ දේවල් එහෙම ගොඩක් අහනවා. Thank you විභූෂ. ඔව් සුරේනි. ප්‍රශ්නයක් තියනවද? ඔව් විභූෂා මෙහෙමයි දැන් අපි ජොබ් එකක් හොයාගන්නවා නම් අපිට ඔය Indeed වගේ වෙබ්සයිට් එකකින් එහෙම හොයාගන්න පුළුවන්ද මේ පැත්තට? Indeed පුළුවන්. මම හිතන්නේ නෑ බැරි වෙයි කියලා. Indeed වලට අමතරව දැන් මේ Fort St John වල තියෙනවා මේ මම ඉන්න බලන්න මට පුළුවන් වේද කියලා ඔයාට ඒ ලිස්ට් මේක දාන්න link එක. ඒ link එකෙන් ඔයාට පුළුවන් මේ දැනට තියෙන ඔය occupation list එක බලන්න. කියන්නේ priority occupations විදියට දැනට ඒගොල්ලෝ පීස් ලියාඩ් එකට දාලා තියෙන ටික ඒගොල්ලෝ දැනට මේවා දාලා නැති හින්දා මොනවාද මේ desired employers ලා දාලා නැති නිසා මේ employers ලගේ වෙබ්සයිට් වලට ගිහිල්ලා බලන එක තමයි හොඳ. ඒගොල්ලෝ මට හිතෙනවා ඒගොල්ලෝ employers ලා අනිවාර්යයෙන්ම Indeed පාවිච්චි කරයි කියලා. මොකද කැනඩාවේ ගොඩක් Indeed platform එක පාවිච්චි කරන හින්දා ඊට අමතරව LinkedIn උත් බලන්න Indeed උත් බලන්න. හැබැයි ඊට අමතරව මේ දැන් මේකට ඉන්නවනේ designated employers ලා. ඉතින් designated employers ලගේ websites වලට හරි එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ social media channels වලට ගිහිල්ලා බලන එක මට හිතෙන්නේ වඩා හොඳයි. අර මොකද Indeed වල අපිට හරියටම දන්නේ නැහනේ. ඒගොල්ලන් job opportunity එක තිබ්බට මේගොල්ලෝ ඇත්තටම RCIP එකේ designated employer කෙනෙක්ද කියලා අපි දන්නේ නැති නිසා සමහරට ඔයාලට job එක හම්බුනාට පස්සේ ඒගොල්ලෝ කිව්වොත් එහෙම ඒගොල්ලෝ RCIP එකේ designated employer කෙනෙක් නෙවෙයි කියලා. එතකොට ඒක ප්‍රශ්නයක් වෙනවානේ. ඒ නිසා ගොඩක් හොඳයි අර designated employers ලා announce කරාට පස්සේ ඒගොල්ලන්ගේ jobs කියන්නේ ඒගොල්ලන්ගේ website වලට ගිහිල්ලා බලන එක. හරි විභූෂා. Thank you. මම මේකේ link එක දාන්නම්. මේ occupation list එක මම නිකන් කියන්නම් නිකන් නමින් කියන්නම්. ඒකේ තියෙනවා accounting technicians and bookkeepers, general office support workers, administrative officers, computer network and web technicians, user support technicians, pharmacy technical assistants and pharmacy assistants, social and community service workers, early childhood educators and assistants, elementary and secondary teacher assistants, restaurant and food service managers, accommodation service managers, food service supervisors, cleaning supervisors, cooks, hotel front desk clerks, cashiers, several station attendants, store shelf stockers, clerks and order fillers, food and beverage servers, food counter attendants, kitchen helpers and related support occupations, light duty cleaners, construction millwrights and industrial mechanics, heavy duty equipment mechanics, air pilots, flight engineers and flying instructors, heavy equipment operators. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. මම මේක link එක දාන්නම් මේ chat එකේ. හැබැයි ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම NOC code එක බලන්න. මොකද NOC code එකේට ඔයගොල්ලන්ගේ ඔයා apply කරන job එකේ role එකත් එක්ක match වෙන්න ඕන. අර මං කලින් කිව්වා වගේ. එහෙම role එකත් එක්ක match වුනේ නැති වුණොත් මොකද සමහරලාට දැන් cooks කියලා කිව්වහම ඔයගොල්ලන් බලන්න ඒ cook කියන එක fast food restaurant උත් ඒකට ඇතුළත් වෙනවද? එහෙම නැත්නම් fast food restaurant යන්නේ නැතුව නිකන් සාමාන්‍යයෙන් අර hotels හරි එහෙම නැත්නම් නිකන් restaurant වගේද යන්නේ? මොකද සමහර NOC codes තියෙන පුළුවන් ඒවට fast food වගේ ඒවා අදාළ නැති වෙන්නත් පුළුවන්. ඉතින් අනිවාර්යෙන් NOC code එකේට අදාළ job role එකයි responsibilities ටික අනිවාර්යෙන් බලන්න. තව අතක් ඉස්සලා තියෙනවා. විභූෂ මට දැනගන්න ඕනේ අපි ස්ටුඩන්ට් කාලේ කරපු වැඩ කරපු පැය ගණන් මේකට අදාළ වෙන්නේ නැද්ද?
සාමාන්‍යයෙන් නම් ස්ටුඩන්ට් කාලේ කරපු ඒවා PR එකට ගන්නෙ නෑ. හැබැයි මේක වෙනම ප්‍රෝග්‍රෑම් එකක් නිසා සමහර විට අදාළ වෙන්න පුළුවන්. ඒක ගැන නම් මම හරියටම දන්නේ නැහැ. ඒක ගැන තාම කියන්නේ කිසිම කියන්නේ හරියටම උත්තරයක් ලැබුණ නෑ. හැබැයි ඔයා දැන් කියන්නේ දැන් එම්ප්ලොයර් කෙනෙක්ව හොයාගෙන ඔයා දැන් ඉන්ටර්විව්ස් වලට ගිහලා ඔයාට ජොබ් ඔෆර් එක හම්බුනා මෙතන. ඒ කියන්නේ කොහොමත් යන්නේ ඒක එම්ප්ලොයර් ඩ්‍රිවන් මේ ප්‍රෝග්‍රෑම් එක. එහෙම වුණාම ඔයාට ඕන එම්ප්ලොයර් මම ඉන්න එම්ප්ලොයර් ගාවමයි දිගටම වැඩ කරේ ස්ටුඩන්ට් කාලෙත්. දැන් මම ෆුල් ටයිම් කරනවා. ඔව් ඒක ගැන කියලා තිබුණ නෑ නේද ප්‍රෝග්‍රෑම් එකේ. ඒකයි මම නම් කියලා පොඩ්ඩක් තිබ්බේ නෑ. හැබැයි ඒ කියන්නේ ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකක් තියෙන අයට මං හිතන්නේ ඒ කියන්නේ අදාළ ජොබ් එකෙන් අදාළ ජොබ් එකට අදාළව ජොබ් මේ මොකක් හරි ඩිප්ලෝමා එකක් හරි ඩිග්‍රී එකක් හරි තියෙන එක්කෙන අයට එක්සෙප්ෂන් එකක් තියෙනවා. නමුත් දැන් මගේ යටතේ වැඩ කරන මගේ ටීම් වර්කර් එයා මේ වර්ක් පර්මිට් ඉන්න එක්කෙනෙක්. එයා ස්ටුඩන්ට් කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඒ කියන්නේ අර එහෙම වෙනම කොටස් තියෙනවා ඒකේ. ඉතින් ඒ නිසා මම යා ස්ටුඩන්ට් කෙනෙක් නොවන හින්දා මම ඒ ගැන ලොකුවට දන්නේ නෑ. නමුත් මට හිතෙන්නේ ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට එතන එක්සෙප්ෂන් එකක් තියෙනවා කියලා. මොකද මේ මම ස්ටඩීස් ඉවර කරලා ඉන්නේ. එතකොට මම ස්ටුඩන්ට් කාලෙත් එකම එම්ප්ලොයර් ගා හිටියේ. අතට මම ඩෝසන් ක්‍රීක් දැනටත් ඉන්නේ. එතකොට ඒ එම්ප්ලොයර් ගාව දැන් මම ෆුල් ටයිම් වැඩ කරනවා. මට අර එක්ස්පීරියන්ස් නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒක මං හිතන්නේ ප්‍රශ්නයක් වෙන එකක් නැති වෙයි. මොකද ඔයා රෙලෙවන්ට් වර්ක් එක්ස්පීරියන්ස් වල ඔයා කරලා තියෙනවානේ ස්ටුඩන්ට් කාලේ. මේ එතකොට ඔයා දැනට ඔයාගේ ඔය ඔකියුපේෂන් ලිස්ට් එකට අදාළ ජොබ් එකක්ද ඔයා කරන්නේ? ඔව් ලිස්ට් එකේ. එහෙමනම් ඒක ප්‍රශ්නයක් නැති වෙයි. ඔයා පොඩක් එම්ප්ලොයර්ගෙන් බලන්න එම්ප්ලොයර් මේකට රෙජිස්ටර් වෙනවද කියලා. ඔව් ඒගොල්ලෝ රෙජිස්ටර් වුණා. හැබැයි මට ආයෙ ප්‍රශ්නයක් තියෙන්නේ. එතකොට එම්ප්ලොයර් කෙනෙක්ට එක්කෙනාවද දාන්න පුළුවන්? එහෙම කෝට එකක් වගේ එහෙම තියෙනවද? එහෙමනම් කෝට එකක් තිබ්බේ නැහැ. කීප දෙනෙක් වුණත් දාන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ දැන් ඔයාව තෝරගන්න හේතුවට මම හිතන්නේ කැන්ඩිඩේට්ස්ලා කීප දෙනෙක්ව ඇතුළත් කරන්න ඕනේ. ඇයි ඔයාව කියන්නේ අනිත් අයගෙන් මේවා කරලා ඔයාව තෝරගත්තේ ඇයි කියන එකට යාලට ජස්ටිෆිකේෂන් එකක් තියෙන්න ඕනේ. ඔව් ඒත් ඒ කියන්නේ එකම එම්ප්ලොයර්ට දෙන්නෙක් වුණත් තුන්දෙනෙක් හරි එහෙම දාන්න පුළුවන් ඇති නේද? මම හිතන්නේ පුළුවන්. මොකද එහෙම නැතුව කරන්න බැරි වෙන්න විදියක් නෑ. මොකද මේක ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එක හදලාම තියෙන්නේ මේ ආයතනයට. ඉතින් එක වේකන්සි එකක් විතරක් නෙවෙයිනේ තියෙන්නේ. අනිත් එක දැන් මේ කියන්නේ මොකද කැනඩාවේ ඇතුළේ ඉන්න අයට විතරක් නෙවෙයි මේකට ඇප්ලයි කරන්න පුළුවන්. අවුට්සයිඩ් කැනඩාටත් ඇප්ලයි කරන්න පුළුවන්. ඒතර අවුට්සයිඩ් කැනඩා ඉන්න එක්කෙනෙකුට ඒකට එම්ප්ලොයර් එහෙම අවුට්සයිඩ් කැනඩා එක්කෙනෙක්ව ගන්නවා නම් ඒගොල්ලන්ට මේ අර කියන්නේ කැනඩාවට ආවට පස්සේ කමඩේෂන් දීලා එහෙම කරන්න කොටසකුත් තිබ්බයි. ඒකේ අවුට්සයිඩ් කැනඩා වලින් ගන්න ඕන. හැබැයි ඉන්සයිඩ් කැනඩා ගන්න ඉන්න කෙනෙකුට එහෙම අවශ්‍ය වෙන්නේ නැහනේ. ඉතින් මේ එතකොට ඒ කියන්නේ මං හිතන්නේ එක්කෙනෙක් විතරක් නෙවෙයි ඒගොල්ලන්ට කියන්නේ කීප දෙනෙක් වුණත් දාන්න පුළුවන්. Thank you so much. Thank you. Okay. මේකේ අර විභූෂ පොඩි දෙයක් ඇඩ් කරන්න ඕනේ. මං හිතන්නේ සමහර නොක් කෝඩ් වලට කැප් එකක් තිබුණා. සමහර ඒවා මං වෙබ්සයිට් එකේ බලනකොට එතන දාලා තිබුණා. ඔව් සමහර ඒවට තියෙන්න පුළුවන්. මොකද සමහර ඒවා දැන් ඔය ටීචර්ස්ලා වගේ ඒවට සමහර ඒවට තියෙන්න පුළුවන්. ඒක අදාළ මේ කියන්නේ මම හිතන්නේ සර්විස් සෙක්ටර් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. මොකද එම්ප්ලොයර්ස්ලටත් ඒ කියන්නේ නිකම්ම රෙජිස්ටර් වෙන්න බෑ. ඒකේ IRCC එකේ ට්‍රේනින් එකකට ගිහිල්ලා ඊට පස්සේ තමයි ඩෙසිග්නේටඩ් එම්ප්ලොයර් කෙනෙක් වෙලා ඊට පස්සේ පබ්ලික් රෙජිස්ට්‍රි එකක් තියෙනවා. ඒකේ රෙජිස්ටර් වෙලා තමයි යහන්නේ. එතකොටත් ඒගොල්ලෝ අහනවා ඒ කියන්නේ මේ අදාළ දැන් ඇප්ලයි කරන කෙනා මේ රික්වයර්මන්ට්ස් වල කරගෙනද ඉන්නේ කියලා. ඒ හින්දා ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දැන් CLB ලෙවල් එක හරියට achieve කරගෙන ඒ අදාළ ඩොකියුමන්ට්ස් ඔක්කොම මේ එඩියුකේෂනල් ක්‍රෙඩෙන්ෂල්ස් එහෙම හදාගෙන ඉන්න එක වැදගත්. මොකද එම්ප්ලොයර් සමහරලාට ඒගොල්ලන්ට ඉක්මනින්ම මේක ඇප්ලයි කරලා මේ කෙනෙක්ව මේවා කරගන්න ඕනේ නම් කෙනෙක්ව ගන්න ඕනේ නම් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඒ ඩොකියුමන්ට්ස් ඉක්මනට ඉල්ලන්න ඉඩ තියෙනවා. Do you know where's Alisha's Justin? Do you know where's Alisha?
තව මට හෑන්ඩ් එකක් පේනවා. විභූෂා ඔව්. දැනගන්න ඕනේ ඔහේ සාමාන්‍යයෙන් දැන් මේ මම වැඩ කරන්නේ මම කලින් ප්‍රශ්න අහපුවක් කියනවා ක්‍රිෂානි ඔව්. මේ චයිල්ඩ් කෙයාර් සෙන්ටර්ස් සාමාන්‍යයෙන් තියනවද ටිකක් මේ දැන් මේ ඒරියා එකේ නම් ගොඩක් තියෙනවානේ චයිල්ඩ් කෙයාර් සෙන්ටර්ස් ඒ කියන්නේ ජොබ් එකක් හොයාගන්න ලේසිද ඒ වගේ ඔව් ඒ කියන්නේ දැන් early childhood educator ඉන්න අයට ගොඩක්ම තියෙන challenge එක තමයි ඒගොල්ලන්ට experience නැති එක. ඉතින් අර කලින් experience නැහෙනි ගොඩක් වෙලාවට අලුතෙන් මෙහි ආපු අය ගොඩක් වෙලාවට කරින් කරපු career එක change කරලා තමයි early childhood educator වලට යන්නේ. එතකොට ගොඩක් අයට job එකක් හොයාගන්න අමාරු වෙලා තියෙන්නේ කලින් experience නැති නිසා. ඉතින් ඔයාට දැනට වැන්කුවර් වල හරි එහෙම නැත්නම් ඔයා ඉන්න area එකේ ඔයාට experience තියෙනවා නම් ඒක ඔයාට ගොඩක් plus point එකක්. එතකොට අනිවාර්යයෙන්ම early childhood centers Fort St John Dawson Creek ඒ දෙකේම ACTs දෙකේ අනිවාර්යෙන් බලන්න චෙට්වින්ඩ් වලත් තියෙනවා. හැබැයි මෙතනදී අර RCIP එක හින්දා පොඩ්ඩක් අර designated employer කෙනෙක් වෙන්න ඕනේ. අන්න ඒක ඔළුවේ තියාගන්න. ගොඩක් වෙලාවට childhood care centers වලට නම් ගොඩක් අය නැහැ. දැන් මෙහි වුණත් YMCA එක එහෙම ගොඩක් opportunities තියෙනවා. ඇත්තටම ඒ කියන්නේ Prince George වලත් opportunities තියෙනවා. YMCA එකේ මොකද ඒගොල්ලන්ගේ ගොඩාක් vacancy තියෙනවා. ඒ කියන්නේ සෑහෙන early childhood educators ලා මදි. educators ලත් නැහැ, assistant ලත් නැහැ. ඒ කියන්නේ හැම වෙලේම නිකන් හැම සතියෙම වගේ vacancy එකක් එනවා Prince George වල. Fort St John නම් මම YMCA එකේ website එක එහෙම කියන්නේ specially බලලා නැහැ. නමුත් Prince George වල නම් මම දන්නවා. මොකද අපි YMCA එකත් එක්ක වැඩ කරනවා ළඟින්. ඒ නිසා මම දන්නවා ඒගොල්ලන්ට ලොකු gap එකක් තියෙනවා කියලා. ඒගොල්ලෝ නිතරම hire කරනවා. ඉතින් මේ Prince George නම් අහුවෙන්නේ නැහැ early childhood educate මේ Prince George නම් පීස්ලියාඩ් region එකේ RCIP එකට මේ අදාළ වෙන්නේ නැහැ. නමුත් ඔයා Prince George වලට try කරනවා නම් මොකද මෙහි දැන් වෙනම තියෙනවානේ අර education category එකක්. education category එකේ early child express entry education category එකේ early childhood educator තියෙනවා. ඒ නිසා educator assistant දෙකම තියෙනවා. ඒ නිසා ඔයා ඒකෙන් apply කරනවා නම් ඔයාට Prince George උත් try කරන්න පුළුවන්. මොකද මෙහෙනම් YMCA එකේ එහෙමනම් ඕන තරම් මේ jobs තියෙනවා. අනිත් එක early childhood educator තව හොඳම මේ positions හොයාගන්න හොඳ තැන් තමයි First Nation organizations. මොකද First Nation organizations වල මේ reserves වල තියෙනවා. කියන්නේ ටිකක් rural හැබැයි. ඒ rural areas වල reserves වල ඕන තරම් opportunities තියෙනවා. මිනිස්සු නැහැ. මොකද මිනිස්සු ගොඩක් දුර හින්දා යන්නෙත් නැහැ. ඉතින් මිනිස්සු හොයාගන්නත් අමාරුයි. ඒක ඒගොල්ලන්ට කොහොමත් skilled workers ලා නැහැ. ඒ නිසා ඒ reserves වල නම් ඕන තරම් educator, early childhood educator, early childhood assistant jobs ඕන තරම් තියෙනවා. ඉතින් apply කරොත් හම්බෙන්න chance එක තියෙනවා. මොකද ඒගොල්ලන්ට ගොඩක් නැති නිසා. right. ඒව සාමාන්‍යයෙන් ඇඩ්වර්ටයිස් කරනවාද Indeed වල එහෙම මම නම් දැක්කෙත් නෑ. ඉඳලා හිටලා දකින්නවා. ඒරෙන් අර ඒ කියන්නේ ඔයා කියන්නේ YMCA වගේවද? පබ්ලිෂ් කරනවා Indeed වගේ sites වල. නැත්තම් කියන්නේ corporate website එකේ වෙන්නේ නැති තියෙන්නේ නේ. ඒකට වෙන ඒ කියන්නේ First Nation communities වල තියෙන opportunities නම් ගොඩක් තියෙන්නේ ඒගොල්ලන්ගේ websites වල. ඉතින් ඔයාට හොඳම මේ කියන්නේ එහෙම First Nation communities වල jobs හොයාගන්න ඕන නම් එක website එකක් තියෙනවා BC Assembly of First Nations කියලා. BCAFN. ඒ BCAFN එකේ website එකට ගියාම BC වල තියෙන ඔක්කොම First Nation organizations වල First Nation communities වල websites හොයාගන්න පුළුවන්. ඒ website ඉතින් එකින් එකට බලන්න වෙනවා. බලලා ඒවැ අනිවාර්යෙන් career page එකක් තියෙනවා. ඒගොල්ලෝ අනිවාර්යෙන් advertise කරනවා. ඊට අමතරව සමහර First Nation communities වලට social media channels තියෙනවා. Facebook තියෙනවා, LinkedIn තියෙනවා. ඉතින් ඒවත් ඒගොල්ලෝ මම දැකලා තියෙන ඒගොල්ලෝ advertise කරනවා. මම මර First Nations ලත් එක්ක වැඩ කරන නිසා මම ඒ වගේ jobs නිතර දකිනවා. හැබැයි දැන් ඒගොල්ලන්ට ඒ environment එක නැති නිසා ඔයාලා දකින්න නැතුව ඇති. ඉතින් ඔයාලට තියෙන හොඳම විදිය තමයි අර BCAFN එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා First Nation communities click කර බලන එක. Right. Okay. Thank you so much, Vibhusha. Okay, you're welcome.
වෙන ප්‍රශ්න තියෙනවද?